හරි අද අපි දෙවෙනි පාර්ට් එක විදිහට කතා කරනවා කොහොමද මේ ලොජික් ගේට් ප්‍රශ්න උත්තර දෙන්නේ කියලා. අපි මේ උදාහරණයක් විදිහට අරන් තියෙන්නේ 2025 දකුණු පළාත් අවසාන වාරයේ මොහොත පේපරේ 2025 දකුණු පළාත් අවසාන වාරයේ මොහොත පේපරේ 13 වසරට දීපු. හරි අපි බලමු මේ ලොජික් ගේට් ප්‍රශ්න කොහොමද එන්නේ කියලා. මේ ලොජික් ගේට් ප්‍රශ්න වාට හම් වෙන්නේ ඔයාලගේ පේපරේ පස්වෙනි ප්‍රශ්න විදිහට. ඔයාලට තෝරලා ලියන්න දෙනවා ඔයාලට මෙතනින් තෝරලා ලියන්න පුළුවන්. අපි දැන් තෝරලා කියන්න පුළුවන්. හැබැයි මේ ප්‍රශ්නේ ලේසි ඔයාලා ලකුණු ගන්න. හරි. මෙයාගේ ලකුණු ටික එකතු කරගත්තා පස්සේ ඔයාලට ලකුණු අඩු වෙන එක ගැන එච්චර worry වෙන්න දෙයක් නැහැ. මොකද මේක ඇතුලේ ලකුණු එකතු කරගන්න ලේසිනේ. පොඩි ලොජික් ටිකක් තියෙන ලොජික් ටික දාලා රූප සමාන ඉඳලා පොඩි ගණන් ග්‍රීන් ටිකක් කරලා සුළු ග්‍රීන් ටිකක් කරලා ඔයාලට පුළුවන් මේ පේපරේට මේ ප්‍රශ්න උත්තරේ ලියන්න. එතකොට අපි බලමු මේ එකින් එකට කොහොමද මේ ප්‍රශ්නෙට උත්තර ලියන්නේ කියලා. මේක මේ ඉඳලා ලොජික් ගේට් පාඩම ගන්න මේ මොකද මේ තියෙන ටයිම් එක ඇතුළත ඔයාලට මොකද ලොජික් ගේට් පාඩමක් ගන්න වෙලාවක් නැහැ. එතකොට මේ ඉංග්‍රීසි ස්කිල් එක මේ අපි මේ ටීච් කරන විදිහට ඉංග්‍රීසි රටාවල මේ වාඩි මේ තියෙන පාඩමේ පොඩි සපෝට් එකක් විතර ඔයාලගේ වැටෙන ලකුණු ටික හැලෙන ලකුණු ටික එකතු කර ගන්න තමයි මේ වැඩේ කරන්නේ. එතකොට මේක අර සම්පූර්ණ පාඩමක් ඩිස්කස් කරනවා නෙමෙයි. මේක රීකැප් එකක්. ඒ කියන්නේ ඔයාලගේ මතකයේ තියෙන ටික තව ටිකක් පොලිෂ් කරලා දෙන අමතක වෙලා දෙන සමහරක් අනුවාලට එකතු කරලා දෙන්න තමයි මේ වැඩේ කරන්නේ. හරි. බලමු ප්‍රශ්න කොහොමද තියෙන්නේ කියලා. කිසියම් පද්ධතියක් ක්‍රියාත්මක වීම සඳහා x y z යන ත්‍රිත්ව ආදාන පාරමිතින් භාවිතයෙන් බලශක්ති ආදානය කළ යුතු වේ. මේකේ මෙන්න මේ x y z කියලා කියන්නේ මේ x y z කියලා කියන්නේ input XYZ කියලා කියන්නේ input. XYZ කියලා input තුනක් අපිට තියෙනවා. ඒතර මේ input තුනම සලකලා තමයි ලැබෙන්නේ. truth table එකක් හදන්න වෙන්නේ. මුළු ආදාන බල ශක්තිය කොට 40කට වැඩි වූ සමාන වලට පද්ධති ක්‍රියාකාරී තාර්කිකය එකක් වන අතර එක් ආදානයක් සඳහා ක්‍රියාත්මක වීමට ලබා දෙන බල ශක්තියින් අගය පහත වගේ දක්වා ඇත. එක් පරාමිතීන් වලට අදාළ බල ශක්ති ආදාන තාර්කික අගය එකකි. හරි. මේක කියන්නේ මෙන්න මේ x වේවා y වේවා z වේවා බල ශක්තිය දෙනවා නම් මේක මෙයාගේ මේ බල ශක්තිය දෙනවා නම් කියන්නේ ශක්තිය ඉක්ුත් කරනවා නම් මෙයාලා එකයි මෙයා එකයි කවුරුන් කෙනෙක් ශක්තිය ඉක්ුත් කරනවා නම් එයාගේ එකයි මෙයා ශක්තිය ඉක්ුත් කරන්නේ ඒ කියන්නේ ඕෆ් වෙලා නම් කියන්නේ අගේ විදුවර ඕෆ් වෙලා නම් කියන්නේ අගේ විදුවර ශක්තිය ඉක්ුත් කරනවා නම් අගේ එකයි. එතකොට මුළු ආදාන බල ශක්තියම මොට් 40ක් වෙනවා. මුළු ආදාන බල ශක්තියම මොට් 40ක් වුණොත් තමයි පද්ධතිය ක්‍රියාකාරීතාවය වගේ එකක් වෙන්නේ. ඒ කියන්නේ අවුට්පුට් එක එකක් වෙන්නේ. අවුට්පුට් එක එකක් වෙන්නේ ටෝටල් පවර් එක. අවුට්පුට් එක එකක් වෙන්නේ මේ ටෝටල් පවර් එක. ඒ කියන්නේ x ධන y ධන z x ධන y ධන z කියන තුන් දෙනාම එකතු වෙලා 40කට වැඩි හෝ සමාන 40ට වැඩි හෝ සමාන x ධන y ධන z කියන කට්ටිය 40ට වැඩි හෝ සමාන තමයි අවුට්පුට් එක එකක් වෙන්නේ. අවුට්පුට් එක එකක් වෙන්නේ මෙන්න මෙයා 40 හෝ 40ට වඩා වැඩි වුණොත් 40 හෝ 40ට වඩා වැඩි වුණොත් තමයි වෙන්නේ මොකද 40ට වඩා වැඩි හෝ සමාන වෙන්නේ. වැඩි හෝ සමාන වෙන්නේ වැඩි හෝ සමාන වන විට පද්ධති ක්‍රියාකාරීතාවය ලැබෙන්නේ. ඒ කියන්නේ මෙයාලා වැඩි හෝ සමාන වුණොත් තමයි අපිට පුළුවන් වෙන්නේ පද්ධතියේ අවුට්පුට් එක එකක් විදිහට සලකන්න. 40ට වඩා වැඩි විය යුතුයි. 40ට වඩා වැඩි විය යුතුයි. හරි. මේකෙදි කියනවා x 10යි y 20යි z 30යි කියලා. අපි බලමු මේ ට්‍රූත් ටේබල් එක මොකද කියලා. අපිට ඉන්පුට් තුනක් තියෙන ට්‍රූත් ටේබල් එකක් තියෙනවා. ඉන්පුට් තුනක් තියෙන ට්‍රූත් ටේබල් එකක් තමයි අපිට තියෙන්නේ. දැන් ඉන්පුට් කරන තුනයි.
හරි අපිට ෆුඩ් ටේබල් එක අඳින්න තියෙන්නේ මෙයාගේ ඉන්පුට් ගාන තමයි අපි බලමු ඉන්පුට් ගාන කොහොමද ෆුඩ් ටේබල් එක අඳින්නේ කියලා අපිට ඉන්පුට් තියෙනවා x තියෙනවා y තියෙනවා z තියෙනවා x කියලා කෙනෙක් ඉන්නවා y කියලා කෙනෙක් ඉන්නවා z කියලා කෙනෙක් ඉන්නවා ඊට අමතරව අපිට ගන්න වෙනවා total power එක total power එක ඒ කියන්නේ මේ කට්ටිය එකතු කරනවා total power එක ගන්න වෙනවා total power එක ගන්න වෙනවා ඊට අමතරව මේ total power එක සලකලා තමයි මේ total power එක සලකලා තමයි අපි තීරණය කරන්නේ output එක එකක්ද බිඳුවක්ද කියලා output එක එකක්ද බිඳුවක්ද කියලා තීරණය කරන්නේ මේ total power එක සලකලා දැන් අපි දෙනවා output එක එක හෝ බිඳුව වෙන එක ගැන තමයි කතා කරන්නේ මෙයාව විතර මගුල් හරි මේක අපිට ට්‍රූත් ටේබල් එක වගුව ගහ ගන්න පුළුවන් ඊට පස්සේ මේ වගුවට අපිට ඉලක්කම් දාන්න ඕනේ මේ xyz කියලා අවුට්පුට් තුනක් තියෙනවා මේ xyz කියලා අවුට්පුට් තුනක් තියෙනවා දැන් බලන්න මේ xyz කියලා අවුට්පුට් තුනක් තියෙනවා හැමදෙස්සෙම මේ දකුණත පැත්තේ කොනේ ඉන්න කෙනා මොකදිස්ස කොනේ ඉන්නේ අලගන්නේ එක හෝ බිඳුවන ට්‍රූත් ටේබල් එක ගන්න එක හෝ බිඳුවනේ එක හෝ බිඳුවනේ එතකොට මෙයාට පළවෙනි z කියන කෙනා පැත්තට ගාවට වැටෙන්නේ බිඳුවෙන් එකයි එකෙන් එකයි විදිහට තමයි මාරු වෙවි යන්නේ. එතකොට y කියන කෙනාට වැටෙන්නේ බිඳු 2යි 1 2යි විදිහට රටාවට තමයි යන්නේ. x කියන කෙනාට වැටෙන්නේ බිඳුවයි 1 කියන රටාවට තමයි මේකෙදි යන්නේ. එතකොට මෙතන අපි සලකන්නේ z කියන කෙනා හැමතිස්සෙම දෙකක් කියලා. මෙයා ඉගෙන දෙකේ පළවෙනි බලය. මෙයා කියන්නේ මේ බිඳුව වලින් යන විදිය නෙමෙයි ඉන්පුට් ටික කොහොමද බෙදෙන්නේ කියන එක තමයි බලන්නේ. ඒතකොට මෙතන දෙන්න මාරු වෙන්නේ නැහැ. ඒතකොට හැමතිස්සෙම මෙයා දෙකෙන් බෙදුවම බිඳුවෙන් 1යි එකෙන් 1යි විදිහට තමයි මාරු වෙන්නේ. මෙයා බිඳුවෙන් 2යි එකෙන් 2යි විදිහට මාරු වෙන්නේ. අනිත් එක්කෙනා බිඳුවෙන් 3යි බිඳුවෙන් 4යි එකෙන් 4යි විදිහට තමයි මාරු වෙන්නේ. බලමුක අගුල දාලා අගුල දැම්මම ඔයාලට තේරෙයි කොහොමද මේ වැඩේ වෙන්නේ. හරි මෙතන බිඳුවයි 1යි බිඳුවයි 1යි බිඳුවයි 1යි බිඳුවයි 1යි මෙයාට අපි බිඳුවයි 1යි 1යි බිඳුවයි 1යි 1යි බිඳුවයි බිඳුවයි හරි මෙතන දෙනවා බිඳු විවල තුනක් बाकी के लोग बिंदुआई इकाई बिंदुआई इकाई बिंदुआई इकाई बिंदुआई इकाई මෙතන දෙනවා බිඳුවයි බිඳුවයි 1යි 1 බිඳුවයි බිඳුවයි 1යි 1 ඊළඟ එකට යන්නේ බිඳුවයි 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 1යි 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 1 ඔන්න විදිහට තමයි මේ ට්‍රූත් ටේබල් එක හදන්නේ. අර ට්‍රූත් ටේබල් එක විදිහට තමයි යන්නේ. පළවෙනි එකට 1 බිඳුව 1 බිඳුව 1 බිඳුව මාරන ඊළඟ එකට බිඳුව 2යි බිඳුව 2යි 1යි බිඳුව 2යි 1යි බිඳුව 2යි විදිහට මාරන ඊළඟ එකට බිඳුව 4යි 1 මතක විදිහට මාරන. සාමාන්‍ය වලට ඉන්පුට් 3 හෝ 4 තමයි උඩරින් වෙන්නේ. ඊට වඩා නම් ඉන්නේ මොකද ඔයාලා කොලේ ලියන්න තියෙනවද ට්‍රූත් ටේබල් එකට. දැන් අපිට තියෙන්නේ මේකේ කියලා දෙනවා මෙන්න මෙහෙම කතාවක්. මේකේ කියලා දෙනවා මෙහෙම කතාවක්. x ධන y ධන z විශාලකෝ සමාන වූ 40ට වඩා. මෙන්න මෙහෙම කතාවක් අපිට කියලා තියෙනවා. x ධන y ධන z
විශාල හෝ සමාන 40 වුණොත් තමයි අවුට්පුට් එක සමානයි එකක් වෙන්නේ. අවුට්පුට් එක සමාන එකක් වෙන්නේ මෙන්න මෙයා 40 වුණොත්. දැන් අපිට වෙනවා බලන්න මේ x ගේ y ගේ සහ z ගේ x සමානයි කීයද y සමානයි කීයද z සමානයි කීයද කියලා අපිට බලන්න වෙනවා. හරි අපි බලමු මොකද මේ වැඩේ වෙන්නේ. හරි x 10යි y 20යි z 30යි x 10යි y 20යි z 30යි x 10යි y 20යි z 30යි x කියන්නේ 6යි y කියන්නේ 20යි z කියන්නේ 30යි කියලා අපිට ඉඳලා තියෙනවා. අවුට්පුට් එක එකක් වෙන්න නම් අපිට මෙන්න මේ තුන්දෙනාගේ එකතුව 40 හෝ 40ට වඩා වැඩි විය යුතුයි. බිඳුවයි කියන්නේ x වත් y වත් කිසිම බලය දෙන්නේ නැහැ. බිඳුවයි කියන්නේ x වත් y වත් කිසිම බලය දෙන්නේ නැහැ. ඒ කියන්නේ පවර් එක බිඳුවයි. එකතු කිරීමක් නැවත හරගත්තා. එකතු කිරීම. ඒ කියන්නේ අපි සලකන්නේ ඕම් ගේට් එක තමයි අපි සලකන්නේ. ඊළඟට මෙතන y x බිඳුවයි z y බිඳුවයි z එකයි. දෙක කියන්නේ 30යි. එතනගේ 30යි. මෙතන x බිඳුවයි y එකයි z බිඳුවයි. එතනගේ 20යි. මෙතන දෙනවා x බිඳුවයි y එකයි z එකයි. y එකයි කියන්නේ 20යි z එකයි කියන්නේ 30යි. එකතු 50යි. මෙතන x 10යි අනිත් දෙන්න x එකයි අනිත් දෙන්නව බිඳුව ඒ කියන්නේ 10යි. මෙතන x එකයි y බිඳුවයි z එකයි. ඒ කියන්නේ 10යි 30යි 40යි. මෙතන x එකයි y එකයි z බිඳුවයි 10යි 20යි 30යි. මෙතන x y z කියන තුන් දෙනාම එකයි. ඒ කියන්නේ 10 20 30 එකතු වෙනවා. එතකොට කොහොමද වෙනවා 60. හරි. එතකොට 40 හෝ 40ට වඩා වැඩි අය මෙතනදී එක වෙන්න ඕනේ. 40 හෝ 40ට වඩා වැඩි අය මෙතනදී එක වෙන්න අනිත්‍යයි. පළවෙනි එක නෑ කියන්නේ බිඳුව නිසා බිඳුවයි 100 කියන්නේ බිඳුවයි 20 කියන්නේ බිඳුවයි 50 කියන එක එකයි 10 බිඳුවයි 40 එකයි 40 සමාන නිසා 30 බිඳුවයි 60 එකයි. හරි. මෙන්න මේකදී අපිට කියලා තියෙන්නේ අපිට ආවම ලේසියෙන් අපි මේක දාගමු. හරි. මේකදී අපිට කියන දිනවා එක් එක් පරාමිතින් අදාළව තාර්කිකයේ එකක කියලා දෙනවා. මේව ක්‍රියාත්මක වන්නේ බල ශක්තිය අවස්ථාව දක්වන ආදාන සංයෝජන ලබා දෙන විට පමණි. ඒද සිද්ධිය සඳහා ශක්තිතාවක සකසන්නේ. සිද්ධිය සඳහා ශක්තිතාවක සකසන්නේ. අපි දැන් මෙතන මෙන්න මේ යන්න නේද? වගුව. එතන මෙන්න මේ අපි වගුවක් යන්න නේද? මෙන්න මෙයා තමයි අපේ ට්‍රුත් ටේබල් එකේදී ශක්තිතාවක විතරක් උත්තරයට ආදානය. මොකද කරන්නේ? මොකද කරන්නේ? ශක්තිතාවකයේ කරන්නේ මේ ශක්තිතාවකයේ කරන්නේ දී ඇති විස්තරයට අදාළ අගය නියමිත ප්‍රමිතිය කරනවා
කියන්නේ නියමිත ප්‍රොටීන් කියලා කියන්නේ නියමිත ප්‍රොටීන් කියලා කියන්නේ දී ඇති නීති. දී ඇති නීති තමයි නියමිත ප්‍රොටීන් කියලා කියන්නේ. ගාන ඇතුලේ දීලා තියෙන නීති ටික තමයි ප්‍රොටීන් කියලා කියන්නේ. අණුව වහුගතු කිරීම. වහුගත කිරීම තමයි අපි මෙන්න මේ කරලා තියෙන්නේ. ඔන්න දී ඇති විස්තරයට අදාළව අගයන් නියමිත ප්‍රමිතියට අනුව දී ඇති අගයන් නියමිත ප්‍රමිතිය කියලා කියන්නේ දී ඇති නීති අනුව වහුගත කිරීම තමයි ෆුඩ් ටේබල් එකේදී කරන්නේ. එතන මේ වගේ ෆුඩ් ටේබල් එකක් තමයි අපිට ලැබෙන්නේ මෙන්න මේකේ. හරි. ඊළඟට බලමු මොකද්ද කියලා තියෙන්නේ කියලා ප්‍රශ්න. හරි. ඊළඟ ප්‍රශ්න මොකක්ද කියන්නේ අපි මේක ඉහත එකෙහි ලබාගත් අත්කතාව මොන අදාළ ගුණිතවල එකතු SOP ප්‍රකාශනය ලියන්න SOP ප්‍රකාශනය ලියන්න කියලා කියනවා. SOP ප්‍රකාශනය ලියන්න කියලා කියනවා අපිට. දෙන්න හිතන්න බලන්න වැඩි ලේසි වෙන්නේ. ඒක කරගන්න ලේසි. අපිට SOP ප්‍රකාශනය ලියන්න කියලා කියන්නේ. SOP ප්‍රකාශන සහ POS ප්‍රකාශන කියලා අපිට ප්‍රකාශන දෙකක් තියෙනවා. SOP ප්‍රකාශන ඊළඟට තියෙනවා POS ප්‍රකාශනය කියලා. මේ SOP ප්‍රකාශනය කියන්නේ ගුණිතයන්ගේ එකතුව. SOP ප්‍රකාශනය කියලා කියන්නේ ගුණිතයන්ගේ එකතුව. වගු සඳහා ගුණිතවල එකතුව. වගු සඳහා ගුණිතවල එකතුව. වගු සඳහා ගුණිතවල එකතුව SOP ප්‍රකාශනය ලියන්නේ. ගුණිතවල එකතුව කියලා කියන්නේ මොනෝම හරි පද සෙට් එකක් තියෙනවා. මොනවාද x y z කියලා පදයන් සෙට් එකක් තියෙනවා කියලා. මෙන්න මේ පදයන් සෙට් එක අපි ගුණිතවල එකතුවක්. කියන්නේ x වැඩි කිරීම y කියලා සෙට් එකක් තියෙනවා. y වැඩි කිරීම z කියලා සෙට් එකක් තියෙනවා. x වැඩි කිරීම z කියලා කෙනෙක් තියෙනවා. අපි ඕඩර් SOP ප්‍රකාශනය ගුණිතයන්ගේ එකතුව. ගුණිතයන්ගේ එකතුව. ගුණිතයන්ගේ එකතුව. ඒ කියන්නේ මෙන්න මේ x y කියන පදේ ලියාගත්තා. එකතු කිරීමක් දැම්මා. y z කියන පදේ ලියාගත්තා. එකතු කිරීමක් දැම්මා. x z කියන පදේ ලියාගත්තා. එකතු කිරීමක් දැම්මා. මෙයා තමයි අපේ ගුණිතයන්ගේ එකතුව. ගුණිතයන්ගේ එකතුව SOP ප්‍රකාශනයේ කියන්නේ මෙයා. එතකොට POS ප්‍රකාශනය කියලා කියන්නේ එකතුවන්ගේ ගුණිතය. එකතුවන්ගේ ගුණිතය. එයා එන්නේ අර උදාහරණ ගමු. මෙන්න මේ x y z කියලා ඉන්නවනේ. x ධන y කියලා ඉන්නවා. y ධන z කියලා ඉන්නවා. x ධන z කියලා ඉන්නවා. දැන් අපිට ඕන මෙන්න මේ එකතු කිරීම සෙට් එක x ධන y කියන කෙනා ಗುಣ වෙන්න ඕනේ y ධන z දී ඊළඟ පදේ ආය ගුණ කිරීමක් විදිහටමයි ලියවෙන්නේ x ධන y ඔය විදිහට තමයි ලියවෙන්නේ. මේ තමයි POS ප්‍රකාශනය. POS ප්‍රකාශනය කියන්නේ ගුණිතයන් එකතුවන් ගුණ කරලා POS ලියනවා.
SOP ලියනවා ගුණිතයන් එකතු කරලා. ඔය විදිහට තමයි මේ SOP POS ප්‍රකාශන වලට ලියන්න පුළුවන් වෙන්නේ. ඔයාලා මේ වීඩියෝ පොඩ්ඩක් ස්ටොප් කරලා ඔයාලා මේ අදාළ පොඩි පොඩි පාර්ට්ස් අමතක කරලා දෙන මේ පොඩි නෝට් ඩවුන් එකක් දාගන්න මේ විදිහට මේ පාස් පේපර්ස් වල මේ කරනකොට මේක වටිනවා. හරි. දැන් අපි බලමු මේ කියන එක්කෙනාට අදාළව SOP POS කොහොමද ලියන්නේ කියලා. කියන එක්කෙනාට අදාළව අපි යමු. හරි මේ තියෙන්නේ අපේ මේ තියෙන්නේ අපේ truth table එක. මේ තියෙන්නේ අපේ truth table එක. හරි බලමු මෙයාට අදාළව කොහොමද මේක වෙන්නේ කියලා. මෙන්න මේ SOP වලදී සලකන්නේ එක ඉල්ලක්. SOP සලකන්නේ එකේ ඉලක්ක. SOP වලින් සලකන්නේ එකේ ඉලක්ක. POS සලකන්නේ බිංදු. POS සලකන්නේ බිංදු. SOP සලකන්නේ එකේවා POS සලකන්නේ බිංදු. හරි. අපි මේකට අදාළව SOP ප්‍රකාශනය ලියමු. මෙන්න පළවෙනිටම අපිට එකේ ඉලක්කමක් හම්බ වෙනවා. පළවෙනිටම අපිට එකේ ඉලක්කමක් හම්බ වෙනවා. දැන් ඕන මේ 50 කියන එක දාගෙන. මේ කියන්නේ අපේ පළවෙනි රෙකෝඩ් එක. මෙන්න මේවට අදාළව තමයි අපිට පළවෙනි SOP ප්‍රකාශනයට අදාළව පදේ ලියාගන්න වෙන්නේ. මේකෙදි වෙන්නේ පදවල යුනිට්. මේකෙදි වෙන්නේ පදවල යුනිට් එකක් තමයි වෙන්නේ. පදවල යුනිට් එක. මේ කියන්නේ x ගුණ කිරීම y ගුණ කිරීම z x ගුණ කිරීම y ගුණ කිරීම z කියන එක තමයි මෙතනදී අපි සලකන්න වෙන්නේ. එතකොට මොනෝම හරි පදයක් බිඳුවෙන් ගුණ කරපු ගමන් උත්තරේ බිඳුවයි. මොනෝම හරි පදයක් බිඳුවෙන් ගුණ කරපු ගමන් උත්තරේ බිඳුවයි. දැන් අපිට මම මේක පැත්තෙන් තියාගන්න. මේ මොකද තියාගන්න මෙතනදී කරමු ලියනවලු x ඉන්නවා y ඉන්නවා z ඉන්නවා. දැන් අපිට මේ දීලා තියෙන ප්‍රකාශනය අනුව x කියන කෙනාගේ මොකක්ද? බිඳුවයි y කියාගේ 1යි z කියාගේ 1යි. x බිඳුවයි y 1යි z 1යි. දැන් මේ තුන් දෙනා ගුණ කරපු ගමන් බිඳුවයි 1යි බිඳුවයි ආය බිඳුව එකෙන් ගුණ කරාම උත්තරේ බිඳුවයි. හැබැයි අපිට එන්න ඕන කවුද? එකේ ඉලක්කමක්. මේ එකේ ඉලක්කම ලබා ගන්න අපිට මෙන්න මේ කියන බිඳුව. අපිට මෙන්න මේ කියන බිඳුව කියන කෙනා එකක් බවට පරිවර්තනය කරන්න වෙනවා. මෙයා එකක් බවට පරිවර්තනය කරනවා කියලා කියන්නේ මෙන්න මේ x කියන කෙනා අපිට යවන්න වෙනවා. not gate එකක් කරා. එතකොට මෙයා x භාගය. ඒ කියන්නේ මෙතනදී බිඳුව ඇතුළට ගියොත් එළියට එන්නේ එකක්. බිඳුව ඇතුළට ගියොත් එළියට එන්නේ එකක්. ඒක නිසා දැන් අපිට වෙනවා මෙයාගේ ප්‍රකාශනය මෙහෙම ලියන්න. මෙයාගේ ප්‍රකාශනය කොහොමද දෙන්නේ? x කියන කෙනා බිඳුවයි භාගය එකක් දැම්මොත් එයා එකක් වෙනවා. y සාමාන්‍ය විදිහට මොකද ලියන්න පුළුවන්? z සාමාන්‍ය විදිහට මොකද ලියන්න පුළුවන්? හරි. ඊළඟට බලමු. හරි. ඊළඟ ඊළඟ කොහෙන්ද වෙන්නේ? ඊළඟ ඊළඟ වෙන්නේ මෙන්න මෙතන. එයා කියෙන්නේ කියනද අපි? මෙන්න මේ කෙනා. මෙන්න මේ රෙකෝඩ් එක ගමන් ඊළඟ කෙනා වෙන්නේ. මෙන්න මේවා තමයි අපි ඉන්නේ. එයාගේ මොකද වෙලා තියෙන්නේ? එයාගේ මොකද තියෙන්නේ? එයාගේ තමයි x y z මෙයාගේ x කියාගේ 1යි y කියාගේ බිඳුවයි z කියාගේ 1යි. x කියාගේ බිඳුව 1යි y කියාගේ බිඳුවයි z කියාගේ 1යි. දැන් අපිට ඕනේ මේ තුන් දෙනාගේ ගුණිතය. කවුරු හරි බිඳුවක් ඉන්නවනම් ඒ බිඳුව අපි එක බවට පත් කරන්න ඕනේ. කවුරු හරි බිඳුවක් ඉන්නවනම් ඒ බිඳුව අපි එක බවට පත් කරන්න ඕනේ. x අපි සාමාන්‍ය විදිහට ලියන්න පුළුවන්. y බිඳුවයි not gate එකක් තියෙන්නේ y ඉන්නවා y භාගයනවා. මෙතනදී බිඳුවක් ඇතුළට ගියොත් එකක් විදිහට සාපේක්ෂයෙන් එළියනවා. ඒකෙන් අපිට මෙයාව y භාග කරන්න වෙනවා. ඊළඟට කියනවා z. හරි. අපි මේ ප්‍රකාශනය ලියා ගත්තා. ඒක හරි. ඊළඟට අපි ඊළඟ කියනවා
ඊළඟ අපිට ඉන්නේ අවසානය මෙන්න මෙයා. ඒ කියන්නේ මෙන්න මේ රෙකෝඩ් එක. මෙන්න මේ රෙකෝඩ් එකේ එයාගේ තරව වීමයි. x ඉන්නවා y ඉන්නවා z ඉන්නවා. මෙයාගේ x එකයි y එකයි z එකයි x එකයි y එකයි z එකයි. එතකොට අපිට ප්‍රශ්නයක් නෑ. අපිට දැන් පුළුවන් මේ තුන් දෙනා සාමාන්‍ය ගුණ කිරීමක් සිදුර ලියන්න. x y z x y z කියලා අපිට මේ තුන් දෙනාව ලියන්න පුළුවන්. හරි. අපිට SOP ප්‍රකාශනය තමයි දැන් ගොඩනගන්න තියෙන්නේ. SOP ප්‍රකාශනයට අදාළ පදයන් ටික අපි හදලා ඉවරයි. SOP ප්‍රකාශනයට අදාළ පදයන් ටික අපි මෙතන අරගෙන ඉවරයි. SOP ප්‍රකාශනයට අදාළ පදයන් ටික මොන අපි අරගෙන ඉවර කරලා තියෙන්නේ. දැන් අපිට ඕනේ මෙයාට අදාළ SOP ප්‍රකාශනය ලියන්න. මෙයාට අදාළ SOP ප්‍රකාශනය කොහොමද අපි ලියන්නේ? අපි SOP ප්‍රකාශනය ලියනවා x bar y z එකතු කිරීම x y bar z එකතු කිරීම x y z මෙන්න මෙයා තමයි අපේ SOP ප්‍රකාශනය වෙන්නේ. මෙන්න මෙයා තමයි අපේ SOP ප්‍රකාශනය වෙන්නේ. මේ තියෙන අපේ SOP ප්‍රකාශනය. මේක හරි සමනයි. මේ වගුවට අදාළ කම්පියුටර් එක වගුවට දැම්මා. පිළිවෙලකට ඉනිටි වලට යටත් කළා වගුවට දැම්මා. SOP ප්‍රකාශනය නම් ලියන්නේ තියෙන්නේ. අපි අවුට්පුට් එකේ එකේ ඉලක්කම් කියන දැන් ටික මාක් කරගත්තා, ලකුණු කරගත්තා. ඊට පස්සේ එකේ ඉලක්කම් හැදෙන විදිය හොයන්නේ. හැදෙන විදිය හොයලා එයාලා ගුණිතයක් විදිහට හදන්න ඕන. අන්තිමට ඒ ගුණිතයක් විදිහට හදපු නැම එකතු කිරීමක් විදිහට දාලා ලියන එක තමයි මෙතන කරන්නේ. හරි. ඊළඟට බලමු ඊළඟ ප්‍රශ්න පත්‍රයේ ඊටදී ලබාගත් SOP ප්‍රකාශනය සඳහා සරලතම ප්‍රකාශනය ගොඩනගන්න. සරලතම ප්‍රකාශනය ගොඩනගන්න. SOP ප්‍රකාශනයට අදාළ සරලතම ප්‍රකාශනය ගොඩනගන්න කියලා කියනවා මේකෙදි. හරි. අපිට කියන්නේ සරලතම ප්‍රකාශනය ගොඩනගන්න කියලා. සරලතම ප්‍රකාශනය. සරලතම ප්‍රකාශනය ගොඩනගන්න. ඒ කියන්නේ අර අපිට ආව උත්තරයක් මෙන්න මෙතන SOP x bar y z දාන xy bar z දාන xy z මොකක්ද කියලා ගමු. SOP සමානයි x bar y z දාන x y bar z දාන x y z මෙන්න මෙයාව සරල කරලා පෙන්නන්න කියලා තමයි කියන්නේ. මෙයාව වඩාත් සරල කරලා පෙන්නන්න කියලා තමයි අපිට කියන්නේ. හරි. අපි බලමු කොහොමද මෙයාව වඩාත් සරල කරලා පෙන්නන්න කියලා. මේකට ඔයාලට ක්‍රම දෙකක් තියෙනවා. අපිට පුළුවන් බූලියානු බීජගණිත නීති පාවිච්චි කරන්න. බූලියානු බීජගණිත නීති පාවිච්චි කරන්නත් පුළුවන්. මේ බූලියානු බීජගණිත නීති පාවිච්චි කරලා මේ වැඩේ කරන්නත් පුළුවන්. ඊට අමතරව අපිට පුළුවන් K-map එකක් පාවිච්චි කරන්න. කානෝ සිතීමක් පාවිච්චි කරන්න පුළුවන්. K-map එකෙන් කානෝ සිතීමක් පාවිච්චි කරන්නත් අපිට පුළුවන් මේ වැඩේදී. හරි. අපි ඔය ක්‍රම දෙකටම බලමු. හරි. පළවෙනි ක්‍රම අපිට දීලා තියෙනවා මෙන්න මේ ප්‍රකාශනය. අපි මෙයාව බූලියානු බීජගණිත නීති පාවිච්චි කරලා සුළු කරමු. ඔයාලට බූලියානු බීජගණිත නීති මතකයි කියලා මම හිතනවා. මොකද මේ නීති ටික මම මේ වීඩියෝ එක අවසාන නීති ටික ඔයාලට ඇඩ් කරන්නම් ආපහු. කොහොමද මේ නීති ටික හැදෙන්නේ? ට්‍රුත් ටේබල් එකම ඇඩ් කරන්නම් ඔයාලට මේක. يعني අදාළ නීති ටික කොහොමද ට්‍රුත් ටේබල් මගින් ඔප්පු කරන්නේ, කොහොමද මේ නීති ටික ගැලපෙන්නේ කියලා මේ වීඩියෝ එක අවසානට මම දාන්නම් මේකෙම ආපහු ඔයාලට කරලා. ඒකට ඔයාලට ඒක නෝට් ඩවුන් කරගන්න පොඩි පොඩි නෝට් එක හදාගන්න වැඩේ දවසම කරාම වැඩේ හරි ලේසි. මේ ලොජික් ගේට් පාඩුවකම නෝට් එකකට යන්නේ සාමාන්‍යයෙන් A4 කොලයක්. A4 කොලයක් ගන්නෙත් නැහැ. ඒතරම් කටු තියෙන්නේ තමයි මේ ප්‍රමාණයක් තමයි ලිපිට ලොජික් එක උඩට දාගත්තට හරි ලේසි වැඩි. හරි අපි බලමු. ඒක අපි අවසානට දාගෙන අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. හරි. අපිට දීලා දෙනවා මේ ප්‍රකාශනය. ඊට පස්සේ අපි මේ ප්‍රකාශනයේ
මුලින්ම කරන්නේ අර අපිට ගන්න පුළුවන් අර ලේසිම දේවල් ටික ලේසිම පදයන් ටික අපි මුලින්ම හදාගන්න එක තමයි මේකෙදි කරන්නේ. එතකොට අපිට මේකෙදි වෙනවා පොඩි වෙනස්කමක් කරන්න මෙයාට. පොඩි වෙනස්කමක් කරන්න කියලා කියන්නේ අපිට වෙනවා මෙයා වෙනුවෙන් මෙයා සූ කරන්නේ වෙනස් කරන්න මෙයා සූ කරන්නේ. අපිට තියෙන්නේ දෙන්නේ ප්‍රකාශනයේ අපිට තියෙන්නේ මේ ප්‍රකාශනයේ මොකද මේ පියාගේ මෙන්න මේ ප්‍රකාශනයම අපි මේ විදිහට ලියාගෙන ඊට පස්සේ අපි මෙයාට ආපහු එකතු කරනවා තව XYZ කෙනෙක්. අපි මෙයාට තව එකතු කරනවා XYZ කෙනෙක්. අපි ඒක එකතු කරන්නේ පොඩි කපටි වැඩක් කරන්න බලාගෙන. මොකද අපිට මේකෙදි ඕන කරනවා සුළු කරගන්න පාරක් හදාගන්න. අපිට වෙනවා මේකේ XYZ කියන කෙනෙක්ව පොඩ්ඩක් ආපහු අපිට මෙයාගේ එකතු කරගන්න. එහෙම නැත්නම් අපිට ආයෙ සුළු කරන්න පුළුවන්. මේක කොට කරලා බලමු මෙයා ඉරවුනොත් අපි XYZ ගමු. ඉන්නවා. මෙන්න මෙතන මේ වාල් එකද XZ කියන කෙනා පොඩිනේ. අපි XZ කියන කෙනා එළියට ගමු. Y බාදන Y කියලා දෙමු. Y බාදන Y කියලා දෙමු. Y බාදන Y කියලා කියන කෙනා අපිට එකයි කියලා ගන්න පුළුවන්. Y Z දාන්න x එකයි ආයෙත් දෙන්න x bar y z x z කියලා ගන්නවා. හරි මෙතනින් හරකට කරලා අවුලෙට ගන්න පුළුවන්. x bar y දාන්න x කියන කෙනා වෙන්නේ අරගෙන ඉවරලා සෙට් එක තනි කරන්න ඕනේ. මෙහෙම කරොත් කාල වේනෝ නේද? මේකෙන් අර පිරවෙනවා. අපි වෙන්නේ අපිට සුදු කරන්න යන්න බෑනේ. මම දැක්කම මේ ඉතිරිලා මේක අපේ පොතේ ලියලා අරගෙන ඉන්නවා. සුදු කරන්න ඕන සුදු කරගන්න වෙන්නේ. නෑ අපි පිරවෙලා යනවා වගේ වැඩ තමයි මෙතන වෙන්නේ. එතකොට පාලට ආපහු මෙහෙම එකක් කරනවා පුළුවන් මේ ඉලිටි අරගෙන තියෙන දේවල් ටික මම මොනේ පෙන්නන්න ඕනේ හතරවඩි මේ ඉලිටි දේවල් ටික පාල මෙතන පේනවා මේ ප්‍රකාශනයක් තියෙනවා x bar y z දාන්න x y bar z දාන්න x y z කියලා තියෙන්නේ මෙන්න තේරෙන්න තව සැලකුණු පාල පිටින්ම කරනවා නේ අර දෙලින් එන්නේ z එක එළියට ගත්තට පස්සේ x bar y bar x කෙනෙක් නේද x bar y දන්න y bar x කෙනෙක් නේද මෙතන ඉන්නේ x bar y දන්න y bar x මෙහෙම කෙනෙක් නේද ඉන්නේ උතන. එතකොට ඔයාලට ඕකේදී පොඩි බීජගණිත පොයේ සුළු කිරීමක් දාන්න පුළුවන්. ඒ බීජගණිත සුළු කිරීම මම ඊළඟ කාලෙක මතක ඇති. ওই බීජගණිත සුළු කිරීම කියන එක පැත්තක භාගයන් දෙයක් තියාගෙන අනිත් පැත්තේ ඒකට සමානතා භාගයක් තියෙනවා. සුළු කරන්න පුළුවන් බීජගණිත ක්‍රමයක් තියෙනවා මතකද ඒක? ඒ අන්නේ මතක බීජගණිත ක්‍රමේ පාවිච්චි වෙලා අපිට පුළුවන් මෙයා පොඩ්ඩක් සුළු කරගන්න. හැබැයි මේකෙදි අපිට හරියටම ඒ ආන්සර් ගන්න බැරි වෙනවා. එතකොට අපි මොකද්ද කරන්නේ? අපිට මෙයා වෙනුවෙන් මෙතන නියන් අර මෙතන මේ බීජගණිත ආන්සර් එකක් නෙමෙයි. මෙයා නිකන් අර x වර්ගයක් බවට පත් වෙච්ච එක තමයි මෙතන වෙලා තියෙන්නේ. මේක එම්ම නෙමෙයි. එකක් පේනවා නෙමෙයි x වර්ගයක් නෙමෙයි. x y කෙනෙක් මේ ඉන්නේ. අපිට මේක සුළු කිරීමක් කියලා සලකන්න බැහැ. මොකද බීජගණිත ක්‍රමයේදී අපි සුළු කරනවා කියන අවසාන පොඩි ආන්සර් වලට මේක පත් වෙනවා. එතකොට අපිට කරන්න වෙන්නේ අර මම කිව්වා වගේ ආයෙත් XYZ කෙනෙක් මෙයාගේ එකතු කරගන්න බැහැ. XYZ කෙනෙක් එකතු කරගන්න බැහැ. මෙතනදී අපි කරන්නේ කොහෙද කොහොමද වෙන්නේ කියලා පෙන්නන්න ඔයාලට. මෙන්න මෙතන මේ x bar y z ඉන්නවා. දාන x y bar z ඉන්නවා.
ධන x y z ඉන්නවා. තව x y z කෙනෙක් අපි එකතු කරනවා. මෙයාට තව x y z කෙනෙක් අපි ගන්නවා. මෙයා වෙනුවෙන්. මොකද අපේ ගාව තියෙන ප්‍රකාශනයේ පද 3යි. අපේ ගාව ප්‍රකාශනයේ තියෙන පද 3යි. අපි අමතරව තව x y z කෙනෙක්ව මෙතනදී ගන්නවා. ඒ අරගෙන ඉවරලා අපි කරන්නේ මෙයාලා පද දෙක මේ x y z බෙදලා දෙන්න. x y z දෙක අපි දානවා තව x y z කෙනෙක් ඊළඟට x y bar z දෙක කලින් හිටපු x y z අපි තියලා මේක වෙන් කරගන්න එක තමයි අපි කරන්නේ. හරි. ඊළඟට අපි කරන්නේ මෙන්න මේ පද දෙක වෙන වෙනම සලකන එක. මේ පද දෙක වෙන වෙනම සලකන එක තමයි අපි කරන්නේ. මේ වෙන වෙනම සලකුවට පස්සේ ඔයාලට වෙනව නැද්ද මෙතන y z කියන කෙනා මේ දෙන්නේ පොදු විදිහට y z පොදු වෙලා x bar දාන x කෙනෙක් වෙනවා. මේ y පොදු වෙලා x bar දාන x කෙනෙක් වෙනවා. ඊළඟට මෙන්න මෙයාගේ අපිට පොදුයි x z කියන කෙනා මෙතන එනවා y bar දාන y කෙනෙක්. මේ දෙක සලකලා එක පොදු පදයක් මේ ඉදිරියට ගන්න මේ දෙක සමග පොදු පදයක් ඉදිරියට ගන්න. මේ දෙන්නටම වෙන පොදු වරක්. මෙයාගේ y z පොදුයි මෙයාගේ y z පොදුයි. මෙයාගේ x z පොදුයි මෙයාගේ x z පොදුයි. y කෙනාගේ වෙනස් වෙලා තියෙනවා. හරි. ඊළඟට අපිට y z x බාදන x කියලා කියන්නේ එකයි. x බාදන x කියලා කියන්නේ එකයි. ඔබ ටේබල් එක ගත්තොත් x කියලා කෙනෙක් ඉන්නවා, x බා කියලා කෙනෙක් ඉන්නවා, x දාන x බා කෙනෙක් ඉන්නවා. බිඳුවයි එකයි. තනියගයක් නේ. බා කියලා කියන්නේ බිඳුව නම් එකයි, එක නම් බිඳුවයි. බිඳුව එක එකතු කරාම එකයි. එකයි බිඳුව එකතු කරාම එකයි. ඔන්න මේ පදනම් පද තමයි මෙතන මෙයා එකයි කියලා සැලකෙන්නේ. මෙයාට අපි මොකද මේ y නම් මෙතන x x නම් මෙතන y කරනවා. මෙතන y කරනවා. මාත්‍ර තමයි වෙන්නේ. හරි. ඊළඟට මෙයා x z එකයි. මෙතන මොකද වෙන්නේ? y z දාන x z අවසානයේ y කියන පොදු පදයක් තියෙන පේනද? y කියලා පොදු පදයක් අපිට ඉගෙන ගන්න පුළුවන්. අපි z කියලා පොදු පදයක් අපිට ඉගෙන ගන්න පුළුවන්. z කියලා ගත්තාම x දාන y කියලා x දාන y කියලා. x දාන y කියලා අපිට ආන්සර් ගන්න පුළුවන්. මේනා තමයි අපේ අවසාන ආන්සර් එක වෙන්නේ. තප්පරයක් දෙන්න. හරි. ඕකේ. මේක තමයි අපේ අවසාන ආන්සර් ගන්න පුළුවන් වෙන්නේ. අපි මේ කියන කතාවට මුලින්ම කියන්නේ මේකේ කතාවට පුත්තේ සොට්වේ. මේකේ කතාවට කාණුක් සිටියක් කරන K-map එක. K-map එක හඳුනනවා කියලා කියන්නේ මෙහෙම වැඩක් වෙන්නේ. අපිට ඉන්පුට් තියෙනවානේ තුනක්. ඉන්පුට් තුනක් තියෙනවානේ. ඔය ඉන්පුට් තුන x y z කියන ඉන්පුට් තුනක් තියෙනවා. අපි K-map එකේ තියෙන කොටු ගාන බලමු. x y z කියලා තියෙන K-map එකේ කොටු ගාන බලන්න වෙන්නේ මුලින්ම මේ x y z කියන කෙනාට මේ පැත්ත කොනේ ඉඳලා මේ පැත්ත කොනේ ඉඳලා මේ පැත්ත දෙක දෙක වෙන් කරගෙන යන තුනක් තියෙනවා. ඒක අපිට දෙකයි එකයි විදිහට තමයි මේක එන්නේ. දෙකයි එකයි විදිහට තමයි එන්නේ. බලමු මොකද කේමෙක් එකකින් උඩ පැත්තට අපි දානවා x y කියලා මේ පැත්තට දානවා z කියලා. මේ පැත්තට අපිට x y කියලා දුන්නා මේ x y කියන අගයන් දාන්න පුළුවන් මේකේ.
බිඳුව එක ඊළඟට අපිට දාන්න පුළුවන් එක බිඳුව එක බිඳුව කියලා අපිට දාන්න පුළුවන් මේ පැත්තට දාන්න පුළුවන් බිඳුව එක කියලා දැන් අපි මේ ආකාරයෙන් මාර්ජින්ස් කියලා දැන් අපිට තියෙන්නේ අnder සක්්‍යතා වර්ග විවිධ වෙච්ච අගයන් ටික මේකට දාගෙන යන එක. සක්්‍යතා වර්ග විවිධ අගයන් ටික මේකට දාගෙන යන එක තමයි කරන්න තියෙන්නේ. වර්ග සක්්‍යතා වර්ග තියෙන්නේ බඳ තියෙන්නේ. හරි මෙන්න මේ එක වෙච්ච අවස්ථාවක් තියෙනවනේ. මේක වෙච්ච අවස්ථාව x bar y z x bar y z x bar y z මෙයා එකයි. ඊළඟ එක නම් x y bar z මෙයා එකයි x y z මෙයා එකයි එතකොට අපි මේ ටික මේකට ඊළඟ ගන්න එක ලකුණු කරමු වැඩේ ලේසියි ඊළඟ ගන්න එක ලකුණු කරාම වැඩේ ලේසියි x bar y z x bar y z එකයි x bar y z එකක් වෙන අවස්ථාව සලකන්න ඕනේ x bar y z x bar y z කියන්නේ x bar y z කියන්නේ x බිඳුව ඇවිල්ලා තියෙනවනේ y එකක් වෙන්න ඕනේ z එකක් වෙන්න ඕනේ x bar සමානයි එකක් වෙන්න ඕනේ අපිට මෙන්න දෙන්නේ xy ගේ අගය ඒක z කියන්නේ xy ගේ xy යාගේ මොකද වෙනස් වෙන්නේ සාමාන්‍ය විදිහට xy ගේ සාමාන්‍ය විදිහට නේද x ගේ y ගේ සාමාන්‍ය විදිහට x බිඳුවක් වෙලා y එකක් වෙන්න ඕන අවස්ථාව x බිඳුවක් වෙලා y එකක් වෙන අවස්ථාව මේකේ x බිඳුවක් වෙලා y එකක් වෙන අවස්ථාව දැන් මෙතන තියෙනවා. ඉතලුත් ඒ අවස්ථාව එකක් වෙන්නේ. ඉතල එකක් වෙන අවස්ථාව මෙන්න මේ කණ්ඩායම. මේ කණ්ඩායමේ වැරදියට ලබු දෙනවා. මෙන්න මෙයා එකක් වෙන්න ඕනේ. හරි. යා වුණ. හරි. ඊළඟට තියෙන්නේ කණ්ඩායමේ x y z කියලා දෙනවා x එකක් වෙලා y බිඳුවක් වෙලා z එකක් වෙනවා y බා තමයි මෙතනදී එකක් වෙලා තියෙන්නේ ඔන්න විතර කණ්ඩායමක වෙන්න ඕනේ මෙහාගේ බලමු මොකද වෙන්නේ x එකයි y බිඳුවයි කරන්නේ x එකයි y බිඳුවයි x එකයි y බිඳුවයි x එකයි y බිඳුවයි අවස්ථාව තමයි මෙන්න මේ තියෙන්නේ ඊළඟට හොයන්න ඕනේ z එකක් වෙන අවස්ථාව නේ z එකක් වෙන අවස්ථාව වෙදී z එකයි x බිඳුව x එකයි y බිඳුව මෙන්න මේ අවස්ථාවේදී අපේ උත්තරේ එකක් වෙනවා මේ අවස්ථාවේදී අපේ උත්තරේ එකක් වෙනවා ඊළඟ අවස්ථාව ඊළඟ අවස්ථාවේ මොකද තියෙන්නේ ඊළඟ අවස්ථාවේදී x y z x y z x එකක් වෙලා y එකක් වෙලා z එකක් වෙච්ච අවස්ථාව මෙන්න මෙයා වලදී x එකයි y එකයි කියන්නේ මෙයා z එකයි කියන්නේ මෙයා හරිනේ තොරව ගාන්සර් මෙතන එනවා ආන්සර් ඊළඟට මොකද්ද කරන්නේ ඊළඟට අපි මේක හදනවා group කරන්න අපි මේක group කරනවා කරනවා කියන්නේ අපිට මේ group හදන්න පුළුවන් දෙකේ බලවිදිය group හදන්න පුළුවන් අපිට දෙකේ බලවිදිය විතරයි මේ group හදන්න පුළුවන් දෙකේ බලවිදිය විතරයි හදන්න පුළුවන් ඊට අමතරව වෙන කිසිම හැඩයක් අපිට සලකන්න බෑ ඒ වගේම හදන්න පුළුවන් document කෙනාව හදන්න ඕනේ
හදන්න පුළුවන් මෙක්කෙනා හදන්නත් ඕනේ. හදන එක්කෙනා දෙකේ ගුණාකාරය ගන්න දෙන්න ඕනේ. දෙකේ බලය 1 2 4 8 16 22 කියන අගයන් එතන අතුලත් වෙලා තියෙන්න ඕනේ. ඊට අමතරව 3 4 3 5 6 ඒක ඒ වගේ වෙන 6 ඒ වගේ ගන්න බැහැ. ඒ වගේම හදන්න පුළුවන් යුක්තෙන් කෙනා හදන්නත් ඕනේ. හදන්න පුළුවන් යුක්තෙන් කෙනා හදන්නත් ඕනේ. ඒ වගේම මේ ලූප් එකක් එහෙම නැත්නම් මේ ගෲප් එකක් ඇතුලේ තවත් ගෲප් එකක් තියෙන්න බෑ. හැබැයි මොනවා හරි එලිමන්ට් එකක් අපිට තවත් ගෲප් එකක අයිති වෙලා තියෙන්න පුළුවන් ඒක ප්‍රශ්නයක්. අපි මෙයාව එක ගෲප් එකක් කියලා ලකුණක් මේක මේකක් හදන්න බෑ. අපි ලකුණු දෙන්න හදාගන්න. මේක අපි මේ ලකුණු කරලා නැතිවට ගම බිඳු දාන්න ඕනේ. මෙයාලම් දැන් අපිට වෙනවා මෙයාව ඉන්න. එතකොට අපි කරන්නේ අපිට හදන්න තියෙන ලොකුම ගෲප් එකක් හදන්න. තුනක් තියෙන්නේ. තුනක් හදන්න බෑ හතරක් වෙන්න ඕනේ. හතරක් අපිට නැති හන්දා ලකුණු දෙකේ ලොකු ගුණාකාරය. දෙකේ එක ඒ කියන්නේ දෙකක් ලකුණු කරන්න පුළුවන්. ඊළඟට අපිට මේ එකම ලූප් එකට ඈත් කරන දෙන්නෙක් ඉන්නවා. එකම එක්කෙනෙක් ලූප් දෙකකට ඈත් වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. අපිට මෙයාව ඊළඟ ලූප් එකේ විදිහට ලකුණු කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. අපි ඔන්න ලූප්ස් ටික ලකුණු කරා. ලූප් සෙට් එක අපි ඔන්න ලකුණු කරා. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ ලූප් දෙකට අදාළ වෙන. මේ ලූප් දෙකට අදාළ වෙන. අපි දැන් සුළු කිරීමක් කරනවා. මේ ලූප් දෙකට අදාළ වෙන. මේ ලූප් දෙකට අදාළව අපි සුළු කිරීමක් කරන්න ඕනේ. ඒ සුළු කිරීමේදී කරන්නේ අපි මුලින්ම මෙන්න මේ ලූප් එක තෝරගමු. මම වඩේ මාක් කරන්න. මෙන්න මේ ලූප් එක මෙන්න මෙයා තේරෙන අවුරුදු කෙනාව තෝරගමු. මෙයා එතන කණ්ඩායමකට ලියන්නේ තියෙන්නේ. මෙන්න මේ පොකුව මෙන්න මේ කණ්ඩායම කියන්නේ. මේ පොකුව මෙන්න කණ්ඩායම කියන්නේ. බලමු මෙයා කණ්ඩායම මොකද ඉන්නේ මේ එකක් වෙන්නනේ ඕනේ. x bar y x bar y z මෙයාගේ x bar y z. ඒතර එයාගේ මැද නේද මේ ලූප් එක තුළ මෙන්න මෙයා ඉන්නේ. එයාගේ අපි මෙයාගේ පල්ලෙහාට x y z x y z අපි යන්නේ මෙයාගේ කණ්ඩායම ලියාගත්තා. එතකොට මේ කණ්ඩායම ලියාගත්තා. මෙන්න මෙයාගේ කණ්ඩායම තමයි ඊළඟට අපි ලියාගන්නේ. කණ්ඩායම ලියාගන්නේ කණ්ඩායම වලින් ඔය වැඩක් නැහැ. සත්‍ය වල කමිෂන් මොනවද? එයාගේ ඇදිලා තියෙන විදිහ ලියාගත්තා. මෙයා විද්‍යාව විදිහට ඉස්සරහට සෝලිඩ් ක්ලාස් එකක් මෙයා එකක් වෙනවා මේ බිඳුවකින් වෙන. මෙතන මේ බිඳුවකින් වෙන එකක් මේ යුතුයි. ඒක නිසා තමයි තියෙන්නේ. අර විදිහට. බායකම් දෙන්නේ මෙතනට. හරි. ඊළඟට මේකෙදි කරන්නේ ඊළඟ අවස්ථාවේ මෙන්න මේ වෙනස් වෙලා තියෙන කට්ටියව අයින් කරලා දාන්න. වෙනස් වෙලා තියෙන කට්ටියව අයින් කරලා දාලා වෙනස් වෙලා තියෙන කට්ටියව අයින් කරලා දාලා අපි තියා ගන්නවා. මේ වෙනස් වෙලා තියෙන කට්ටියව අයින් කරලා දාලා අපි තියා ගන්නවා. වෙනස් වෙලා නැති කට්ටිය. වෙනස් වෙලා නැති කට්ටිය අපි තියා ගන්නවා. y z කියන කෙනා පොදුයි. y z කියන කෙනා පොදුයි. ඊළඟ කෙනාට මම යාව පොඩ පාටිය වුණු මාක් කරමු. මෙන්න මේ ලූප් එක ඇතුලේ මෙයාට කණ්ඩායම මෙයාට කණ්ඩායම ඒ ලූප් එක ඇතුලේ යාට කණ්ඩායම කොහොමද එන්නේ x y z ඊළඟට මෙයාට කණ්ඩායම කියමු එයාගේ x y bar z x y bar z මෙයා බිඳුවක් මේ මෙයා එකක් කරන්න නම් මෙයා y ගියාගෙන මෙයා එකක් y බිඳුව වෙන y bar සමාන එකක් වෙන නිදි සඳහන් අපි y bar දාන්න. අපි මෙයාගේ අර වගේ වෙනස් වීම වලට ලක් වෙලා තියෙන කට්ටිය y කරලා එක්කෙනා ලියාගමු x z කියලා අපිට ඇවිල්ලා තියෙනවා. එතකොට අපි කරන්නේ මේක ලූප් එක ඇතුලේ ඉන්න මේ අපිට ඇවිල්ලා තියෙන මෙන්න මේ කට්ටිය. අපිට මේ ඇවිල්ලා ඉන්න මෙන්න මේ කට්ටියව අපි එකතු කිරීමක් විදියට ලියමු. මේ කට්ටිය එකතු කිරීමක් විදියට ලියමු. y z දාන x z. ඊට පස්සේ මෙයාගේ ගන්න පුළුවන් පොදු සාධකය එළියට ගන්නවා. අර අපිට කලින් ආපු අංශය නෙමෙයි. කලින් ආපු අංශය තමයි ආවේ. කලින් ආපු අංශය තමයි අපිට මෙතනදී ආවේ. මොකද අපි කරන්නේ මේ චේන්ජ් එකක් වෙලා දෙන කට්ටියව. චේන්ජ් එකක් වෙලා දෙන කට්ටියව. මේ ලූප් හැදෙන විදිහ විදිහට. මේ චේන්ජ් එකක් වෙලා දෙන කට්ටියව අයින් කළා දාන්න අපි මෙතනදී කරන්නේ. හරි. अब मुझे प्रश्न यूज कर सकते
හරි. ඉහත IED ලබාගත් සරලතම ප්‍රකාශනයේ එන්නෝදාරය පමණක් භාවිතයෙන් නිරූපණය කර NOR ධාරය නෝදාරය මේ නෝ කියන කෙනා භාවිතයෙන් NOR ධාරය භාවිතයෙන් NOR ධාරයේ හැඩේ තමයි සාමාන්‍ය ඕගේට් එකක් තියෙනවා මේ ඕගේට් එක ඉස්සරහින් විදුලක් දාගෙන මෙන්න මෙයා විතරක් පාවිච්චි කරලා අපිට වෙනවා අඳින්න අන්න අර අපි අර ලබාගත්ත ප්‍රකාශනය අතනදී අපි අර ලබාගත්ත ප්‍රකාශනය අපිට වෙනවා මෙයා විතරක් පාවිච්චි කරලා අඳින්න. එතකොට අපිට දැනගෙන තියෙන්න ඕනේ අපේ සාමාන්‍යයෙන් මේක තුළින් අපි කතා වෙන ප්‍රධාන ගණිත කරුණු කීයක් තියෙනවද? ප්‍රධාන ගණිත කරුණු තුනක් තියෙනවා. ಗುಣ කිරීම, එකතු කිරීම, ඉන්වර්ස් එක. ඒ කියන්නේ දැන් අර කන පිට ගන්නවා කියන එක නැත ආරම්භය. නෙගටිව් ෆෝම් එක. නෙගටිව් ෆෝම් එක අපි මේකෙදි මාක් කරන්න ඕනේ. හරි. අපි වල ෆෝම් එක කරන්නේ. මුලින් ඉගෙන ගන්නකො මේ මෙන්න මේ නෝ ගේට් එක ඕ ගේට් එක පාවිච්චි කරලා මෙන්න මෙයාලා වදින විදිය මේ නෝ ගේට් එක ඕ ගේට් එක පාවිච්චි කරලා මෙයාලා වදින අපිට මුලින්ම වෙනවා මෙන්න මෙයා පාවිච්චි කරලා මෙන්න මේ ගේට් එක පාවිච්චි කරලා මෙයාව පාවිච්චි කරලා නෝට් එකක් හදන්න මෙයාව යූස් කරලා මෙයාව හදන්න ඕනේ මෙන්න මෙයාව හදන්න ඕනේ මෙයාව යූස් කරලා මෙයාව හදන්න ඕනේ ඒකට අපි කරන්නේ මෙන්න මුලින්ම වෙන්නේ ලොග්ගේට් එක මෙන්න මෙයාගේ ට්‍රූත් ටේබල් එක බලමු මෙයාගේ ට්‍රූත් ටේබල් එක කියන්නේ A කියලා කෙනෙක් හිටියොත් A කියලා කෙනෙක් හිටියොත් එයාගේ අවසාන උත්තර A බාරක් තියෙනවා දැන් මෙතනින් A ගියොත් මෙතනින් වෙන්නේ A බාර හරි අර වලු වෙන්නේ බිඳුව නම් එකයි එක නම් බිඳුවයි එයාගේ අවුට්පුට් එක අනබි මේක එකක් බිඳුවද එකයි අනබි තමයි මෙයාගේ යන්නේ හරි මෙයා පාවිච්චි කරන කොහොමද අදින්නේ කියලා බලමු මෙයා පාවිච්චි කරන අදින්නේ මෙයාගේ ඉන්පුට් දෙකක් තියෙනවා මේ ඉන්පුට් දෙකක් නෙවෙයි ඉන්පුට් දෙකක් නෙවෙයි මෙයාගේ තියෙන්නේ ඉන්පුට් දෙකක් තියෙන්නේ හරි ප්‍රශ්නයක් ඉන්පුට් දෙකක් තියෙනවා අපිට නොට් එකේ තියෙන තනි ඉන්පුට් එක අපිට වෙනවා මේ ඉන්පුට් දෙක අනි ඉන්පුට් එක බවට පත් කරන්න අනි ඉන්පුට් එක බවට පත් කරන්න ඒක මෙතනින් A ගියොත් මේ පැත්තෙම A එන්නේ මේ පැත්තෙම A එන්නේ මෙයා දැන් මෙහෙම එකක් කියලා ඉඳන් මේ බිඳුව නැහැ නිසා මෙහෙම එකක් කරන්නේ මෙහෙම එකක් කරන්නේ මෙතනින් A යනවා මෙතනින් A යනවා මෙතනින් එන්නේ A දාන A කෙනෙක් A දාන A කෙනෙක් තමයි මෙතනින් ඉන්නේ දැන් මේ ඔක්කොම මෙයාගෙන් A දාන A මෙන්න මේ බිඳුව තියනවානේ මෙයාට බායි ඒ කියන්නේ මේකේ වෙන්නේ මේ වගේ වැඩ මම කරනවා මේක වෙන්නේ මෙන්න මේ වගේ වැඩ මේ අපි අර පාරපතේ පපුලලා තියෙන්නේ පාරපතේ පපුලලා තියෙන්නේ එතකොට මෙයාගේ වෙන්නේ මෙන්න මේ වගේ මේ තියෙන්නේ මෙයා මේ වගේ තියෙන්නේ කොහොමද තියෙන්නේ මෙයාම තමයි මෙන්න මේ ඉන්නේ මෙන්න මෙයාම තමයි මේ ඉන්නේ මෙන්න මෙයාම තමයි මේ ඉන්නේ මෙයාම තමයි මේ ඉන්නේ ඒක කොහොමද වෙන්නේ මෙතනින් A යනවා මෙතනින් B යනවා මෙතනින් එන්නේ A ධන A මෙතනින් එන්නේ A ධන A ගේ y A ධන A ගේ y එකක් තමයි මෙතනින් එන්නේ එයාම තමයි මේක කොට කරලා මෙන්න මෙතන තියෙන බිඳුව මෙන්න මෙතනට දාගන්න මේ බිඳුව දාගන්න නෝ එකක් තියෙනවා කියලා පෙන්නන්නේ එතකොට අපිට මෙන්න මේ නෝ ගේට් එක පාවිච්චි කරලා නොට් ගේට් එකක් හදන්න මේ නෝ ගේට් එක පාවිච්චි කරලා නොට් ගේට් එකක් හදන්න අපිට මෙන්න මේ පරිපත්තකරන
ඕඩර් වෙනවා. අපි මේක කොහොමද රිසීවර් බලන්න ටේබල් එක ගත්තා. ටේබල් එක ගත්තා A කියලා අවුට්පුට් එක ඉන්පුට් එකක් එනවා. ඊළඟට A ධන A කෙනෙක් ඉන්නවා. ඊළඟට A ධන A ගේ y එකක් ඉන්නවා. එතන මෙන්න මේ වෙලා තියෙන දේවල් ටික තමයි මේ අපි ලියලා තියෙන මේ වෙලා තියෙන දේවල් ටික තමයි මේ අපි ලියන්නේ. A ඉන්න පුළුවන් ඉන්පුට් බිඳුව හෝ 1. ඒ ධන A කියලා කියන්නේ බිඳුවට පුළුවන්. ආන්දර බිඳුව එක එකට මේක පුළුවන්. ආන්දර එකට මේක පුළුවන්. ආන්දර එක ඒ දෙපාරක් එකතු වෙන එක වෙන්නේ. බිඳුව දෙපාරක් එකතු වෙන එක වෙන්නේ. ඊට පස්සේ මේ බිඳුව කියන එක නැත්නම් මොකද වෙන්නේ? එකයි එක කියන එක නැත්නම් බිඳුව. මෙන්න මෙතන කියන්නේ. මෙන්න මේ අවුට්පුට් එක. මෙන්න මේ අවුට්පුට් එකයි. මේ අවුට්පුට් එකේ වෙනසක් තියෙනවද? ඒ අවුට්පුට් එකේ වෙනසක් තියෙනවද? ඒ අවුට්පුට් එකේ කිසිම වෙනසක් නැහැ. ඒ කියන්නේ අපි no gate එකක් යූස් කරලා no gate එකක් යූස් කරලා no gate එකක් යූස් කරලා not එකක් හදන්න නම් no gate එකක් යූස් කරලා not එකක් හදන්න අවශ්‍ය වෙන පරිවර්තන මෙන්න මේ පරිවර්තන සටහන තමයි no gate එකක් යූස් කරලා not එකක් අපිට හදන්න පුළුවන් වෙන්නේ හරි no gate එකක් යූස් කරලා not එකක් හදන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ පරිවර්තන සටහන හරි ඊළඟට අපි බලමු no එකක් යූස් කරලා o gate එකක් no gate එකක් යූස් කරලා no gate එකක් යූස් කරලා කොහොමද o gate එක no gate එකක් යූස් කරලා o gate එක දැන් අපේ ගාව තියෙන්නේ no හරිද බලන්න no මේ අපේ ගාව ඉන්නේ no gate අපිට ඕන කරන්නේ okay අපිට මෙන්න මෙයාගේ මෙන්න මේ n එක හැදුවා නම් හරිනේ n එක හැදුවා නම් ආපහු o එකක් වෙනවනේ අපි no gate එකක් ගන්න ඕනේ මුන්දේ කරන්න ඕනේ no gate එකක් ගන්න හරි no gate එක කියද මෙතනින් a කියලා කෙනෙක් වෙනවා මෙතනින් b කියලා කෙනෙක් අපිට මෙතනින් එනවා a ධන b ගේ y එන b ගේ y හැබැයි o gate එකේදී මොකද වෙන්නේ මේ o gate එකේදී මොකද වෙන්නේ o gate එකේදී a සහ b කියලා ඉන්පුට් දෙකක් දුන්නොත් a සහ b කියලා ඉන්පුට් දෙකක් දුන්නොත් අවසාන අවුට්පුට් එක ඉදිරියට මොකද එන්න ඕනේ a ධන b කෙනෙක් මේ භාගයක් ලැබෙන්නේ මේ භාගය අපිට නැති කරන්න මේ භාගය අපිට නැති කරනවා නම් මොකද කරන්නේ මෙයාව ආවම නොට් එකකට දාන්නොත් හරියන්නේ මෙයාව ආවම නොට් එකකට දාන්නොත් මෙයාව නොට් එකක් ආවේ මේ ඉන්පුට් එක ඊළඟ මීනින් ඉන්පුට් එක නොට් එකකට දාන්න මේක කියන්නේ මේ දාන මී බා මේ මේව දාන නොට් එකකට ඒක දාපුවම මේ a ධන b බාගේ බා ඇවිල්ලා මේ බාගේ කපලගේ a ධන b වෙනවනේ ඕකනේ අපි කරගන්න ඕනේ a ධන b කරගන්න ඕනේ දැන් අපි මෙයාව දැම්මොත් අපි නේද මේ not value එක not tag ගන්න දැම්මොත් හරිනේ මේක ඉස්සරහ not tag ගන්නවා නෑ මේක ඉස්සරහ not tag ගන්න බෑ අපිට කරන්න පුළුවන් ආයේ o gate එකකින් හැදිච්ච not එකක් ගන්න o gate එකකින්ම හැදිච්ච not එකක් දාන්න තමයි මෙතන කරන්නේ මෙතන not එනවා a ධන b bar මෙතන එනවා a ධන b bar හරියට බාර විතර දුරියේ මේවි ගන්නවා a ධන b bar සමානයි x යයි හිතමු x යයි හිතමු හරි මෙතන දැන් ආවත් එන්නේ මොකද්ද දැන් a ධන b bar x යයි හිතමු කියලා දාගත්තා මෙතනින් එන්නේ x දැන් x bar යයි හිතමු කියලා දාමු a ධන b bar කියන x bar යයි හිතමු මෙතනින් එනවා x bar මෙතනින් ආය ධන විදියට එනවා x bar ඊළඟට මොකද්ද වෙන්නේ මෙයාගේ සම්පූර්ණ බා එකක් වැටෙනවා සම්පූර්ණ බා එකක් වැටෙනවා එයාගේ දැන් මොකද්ද වෙන්නේ දැන් තියෙනවා x bar ධන x bar ගේ සම්පූර්ණ බා එක මෙයාට ඩිමෝගෙන් දැම්මට පස්සේ මේ මෙයා දෙනවා x bar ගේ bar dot
x භාගේ බා සමානයි මේ භාගයකට මේ භාගය කරමු මේ භාගයකට මේ භාගය කරමු x dot x සමානයි x x කියන්නේ කවුද? sorry මේ විතර මේ මෙයා මෙහෙමයි වෙන්නේ මම කියන්නේ sorry අපිට a ධන b a ධන b සමානයි x යයි හිතමු දැන් සුදු කිරීමකට හරි මෙතනින් එන්නේ කවුද a ධන b හැබැයි මෙතන x බා කෙනෙක් නෙන්නේ මෙතනත් එන්නේ x බා කෙනෙක් දැන් එන්නේ x බා ධන x බාගේ සම්පූර්ණ භාගය එතකොට x බා ධන x භාග සම්පූර්ණ භාගයට සමානයි x භාගේ බා ඩොට් x භාගේ බා රිමූව් කරනවා රිමූව් කරනවා එතන තියෙන්නේ x ඩොට් x ඇයි භාගේ මේ භාග මේ භාගය මේ භාග මේ භාගය දැන් කියනවා x කියලා x ඩොට් x කියලා කියන්නේ එකයි එතකොට සර්ව සාමාන්‍යම එක වෙන්නේ එතකොට මොකද්ද වෙන්නේ x සමානයි a ධන b x සමානයි a ධන b කියලා අපි කලින් විතර කිව්වනේ x සමානයි a ධන b කියලා නම් දාන්න අපිට මේක ෆුට් ටේබල් එකෙන් බලන්නත් පුළුවන් කොහොමද ෆුට් ටේබල් එකෙන් බලන්නේ ෆුට් ටේබල් එකෙන් බලද්දි මොකද්ද කරන්නේ මේ ෆුට් ටේබල් එකෙන් ඉන්නකො මොකද සාධාරණ අපිට ඉන්නවා a ඉන්නවා b ඉන්නවා a ධන b ඉන්නවා a ධන b ගේ බා ඉන්නවා ඊට පස්සේ a ධන b ගේ බා ධන a ධන b ගේ බාගේ බා මෙතන එන්නේ එහෙමනේ a ධන b ගේ බා ධන a ධන b ගේ බාගේ බා කොහොම කෙනෙක් නෙන්නේ අපි බලමු මේ ෆුට් ටේබල් එකේ දුවන කොහොමද වෙන්නේ බිඳුව 1 බිඳුව 1 බිඳුව බිඳුව 1 1 මෙතන a ධන b කියන්නේ බිඳුවයි 1යි 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 ඊට පස්සේ a ධන b ගේ බා කියලා කියන්නේ මෙතන 1යි බිඳුවයි 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 අන පිටනේ ඊට පස්සේ මේවා දෙපාරක් එකතු වෙලා ආයෙ බා වෙනවා දෙපාරක් එකතු වෙලා ආයෙ බා වෙනවා 1යි 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 එයාගේ නෙගටිව් එක බිඳුව බිඳුවයි 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 යාගේ නෙගටිව් එක 1යි බිඳුවයි 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 යාගේ නෙගටිව් එක 1යි බිඳුවයි 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 යාගේ නෙගටිව් එක 1යි ඒක මෙතන වෙන්නේ 1 ධන 1 බා කියන්නේ එකේ බාය සමානයි බිඳුව බිඳුව ධන බිඳුවේ බාය සමානයි බිඳුවේ බා සමානයි 1යි ඔන්න වැඩි මෙතන වෙන්නේ ඔන්න වැඩි මෙතන වෙන්නේ ඒකට මේ පේනවද මෙන්න මෙයා තුයි මෙන්න මෙයා තුයි මෙන්න මෙයා එන්න සලකුණු මෙන්න මේ ප්‍රෝදක දත්ත එකම නේද a ධන b එකයි මෙන්න මෙතනින් එළියට මෙන්න මේ අවුට්පුට් එක සමානයි නේද a ධන b සමානයි නේද දැන් ඔන්න අපි හොයාගත්තා මෙයත් හරි කියලා එතකොට දැන් අපි කොතන ගහලා තිබ්බොත් රූප සටහන කොතන ගහලා රූප සටහනක් තිබ්බොත් කොතන ගහලා රූප සටහනක් තිබ්බොත් O එකක් පාවිච්චි කරලා no එකක් පාවිච්චි කරලා no එකක් පාවිච්චි කරලා O එකක් අඳින්න කියලා රූප සටහනක් තිබ්බොත් අපි දැන් ගන්න රූප සටහන මෙන්න වෙනවා අපිට වෙන කිසිම මේක එකක් මේ ලෝකේ
නෑ. ඔක්කොමගේ තහනම් කරලා ඉඳන්නම්. ඔක්කොමගේ තහනම් කරලා නම් ලෝ එකක් පාවිච්චි කරලා ලෝ එකක් හදන්න. ලෝ ගේට් එක විතරයි නම් තියෙන්නේ. වෙනම ගේට් එකක් නැත්නම් ලෝ එකක් පාවිච්චි කරලා ලෝ එකක් හදනවා කියලා කියන්නේ. ඒක මේ නේද අපි කරන්නේ. හරි. ඔය වගේම අපි බලමු ලෝ එකක් පාවිච්චි කරලා ඉන්දියා ගන්න. ලෝ එකක් පාවිච්චි කරලා ඉන්දියා ගන්න නම් බලමු ටක් ගාලා. ලෝ එකක් පාවිච්චි කරලා ඇන්ඩ් එකක් හදන්න යන්නේ. ලෝ එකක් පාවිච්චි කරලා ඇන්ඩ් එකක් හදනවා කියන්නේ මෙන්න මෙයාව නිරූපණය කරන්න යෝග. ඥාන නිරූපණය කරනවා කියන්නේ මොකද්ද? අපි නම් ඉන්න වෙනවා. මුලගිරීමක් හදන විදිය. යාගෙන වෙන විදිහට වැඩ. ලෝගේ දෙකක් තියෙනවා. යාගෙන වෙන විදිය. ලෝගේ එකක් තියෙනවා. මෙයාව අපි මොට් එකකට දාලා තමයි කරන්නේ. ඊළඟට ආයෙ ලෝගේ එකක් තියෙනවා. මෙයාවත් අපි මොට් එකකට දාලා ගන්න. එතකොට මෙතනින් එනවා A මෙතනින් එනවා B මෙන්න මේ එන කෙනා ආපහු ඔකේ නෝලේකට පාර ආපහු ඔකේ නෝලේකට යනවා මෙතනින් එන්නේ A බාර් මෙතනින් එන්නේ B බාර් මෙතනින් එන්නේ A බාර් ධන B බාර්ගේ බාර් A ධන A බාර් ධන B බාර්ගේ බාර් එක බින්නේ එක හඳ ගන්න නෙමෙයි A බාර් ධන B බාර්ගේ බාර් කියන එක ඩිමෝගන් ගාවනවා ඩිමෝගන් න්‍යාය ගාවනවා A භාගේ බා B භාගේ බා බවට පත් වෙනවා ඊළඟට A dot B බවට පත් වෙනවා අපිට අවශ්‍ය විතරේ එයාගේ එනවා මෙයා ටේබල් එකකට දැම්මොත් A ඉන්නවා B ඉන්නවා A බා ඉන්නවා B බා ඉන්නවා A බා ගන්න B බා ඉන්නවා A බා ගන්න B භාගය සම්පූර්ණ භාගය අපි කොහොමද කරලා මෙතනින් ගන්න A dot B කෙනෙක් දැන් බලමු කොහොමද දෙන්නේ කියලා බිඳුවයි එකයි බිඳුවයි එකයි බිඳුවයි බිඳුවයි එකයි 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 බිඳුවයි බිඳුවයි එකයි බිඳුවයි එකයි බිඳුවයි මේ දෙන්නා එකතුව එකයි 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 බිඳුවයි මේ දෙන්නගේ කන පිට ගැහුවට පස්සේ මේක බිඳුවයි 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 එකයි මේ දෙන්නගේ බිඳුවයි 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 එකයි පේනවද මෙතන මෙන්න මේ ආන්සර්ස් දෙකම සමානයි ඒ කියන්නේ අපිට එන්න මෙයා සමාන වෙනවා නේද ඒක නිකෙනෙක්ට ඔන්න ඔය විදිහට තමයි no gate cap පාවිච්චි කරනවා අපි හදන්නේ and gate එකක් so no gate cap පාවිච්චි කරලා and gate එකක් හදනවා අපිට ඕන වෙනවා මෙන්න මේ පරිපත සටහන මෙන්න මේ පරිපත සටහන අපිට ඕන වෙනවා no gate cap පාවිච්චි කරලා and gate එකක් හදනවා හරි අපි දැන් මේ කියලා තියෙන ගැදලා ඉන්නකො අපිට දීලා තියෙන ප්‍රකාශනය වුණා කියන්නේ දීලා තියෙන ප්‍රකාශනය එතුළුලා තියෙන්නේ SOP සමානයි SOP සමානයි z දෙවියේ ඉන්නවා x බාර y කෙනෙක් ඉන්නේ z දෙවියේ ඉන්න x ගන්න y කෙනෙක් ඉන්නේ අපිට මෙතන තියෙන ගණිත කරුණු ටික ගත්තා පස්සේ අපිට තියෙන එකතු කිරීමයි මොන කිරීම එකතු කිරීමයි මොන කිරීමයි තමයි තියෙන්නේ අපිට no gate එක විතරයි පාවිච්චි කරන්න no gate එකෙන් එකතු කරන්නේ කොහොමද no gate එකෙන් එකතු කරන්නේ කොහොම එකද දාලා එන්නේ එකතු කිරීම එහෙම නැත්නම් ඕක වෙන්නේ කොහොමයි එහෙම තමයි විතර පෙන්නන්න දෙන්නේ ගුණගිරි ඇන්ඩ් එක කොහොමද පෙන්නන්න තියෙන්නේ අපිට ඉන්නවා එතන x කියලා කෙනෙක් y කියලා කෙනෙක් z කියලා කෙනෙක්
ඉන්පුට් තුන මෙහෙම කර්ම කරගමු. ඊට පස්සේ අපි දෙනවා x ධන y කෙනෙක්. x ධන y කෙනෙක්. x y එළියට ගත්තා. y වත් එළියට ගත්තා. x ධන y කෙනෙක් කියලා කියන්නේ මෙන්න මේ පාර්ට් එක කරවම් ගිහින් මෙතනින් තියන්න. මෙන්න මේ පාර්ට් එක කරවම් මෙතනින් තියන්න ඕනේ. හරි. ඊළඟට කියනවා මෙන්න මේ ඇවිල්ලා පාර්ට් එකේ එන උත්තරේ. කියන්නේ මෙන්න මේ උත්තරය. මෙන්න මේ උත්තරය y ගෙන් ගුණ කරන්න බැහැ. කියන්නේ මෙන්න මෙයාගෙන් එන උත්තරය y ගෙන් ගුණ වෙනවා. ඒ කියන්නේ මෙයාව පල්ලෙහාට ගත්තා y කියන කෙනාව ගත්තා. ගුණ වෙන්නයි ඕනේ. එයා පල්ලෙහාට යන y කියන කෙනාව ගත්තා. ගුණ වෙන්නයි ඕනේ. මේ ඊටම අදි මේක ආයෙත් ඉන්න පොඩියට x ඉන්නවා y ඉන්නවා z ඉන්නවා x එළියට ගත්තා y එළියට ගත්තා එහාදී අපිට ඉස්සරට ඕන වෙනවා ඉස්සරට ඕන වෙනවා ඉස්සරට තියෙන අපිට මොකක්ද කරන්න තියෙන්නේ මේ ආන්සර්ස් දෙක නැතාර්ථයකට දාලා තමයි ගන්න වෙන්නේ නැතාර්ථයකට දාලා තමයි ගන්න වෙන්නේ එතකොට අපිට ඉස්සරට කියන කෙනාව අපිට දාන්න වෙනවා ඒකට ඊළඟට මෙතනින් ඉන්න කෙනාට අපිට දාන්න වෙනවා මොට් එකකට ඊට පස්සේ මේ දෙන්නගෙන් වෙන අවුට්පුට් එක ආයෙකට තමයි නෝවකට මොකද මේ තියෙන්නේ මෙයා තමයි අපේ පරිපත සටහන හැබැයි මෙයා වඩාත් සුළු කර දක්වන්න කියලා තිබ්බොත් මොකද්ද කරන්නේ මෙයා වඩාත් සුළු කර දක්වන්න කියලා තිබ්බොත් මෙයා වඩාත් සුළු කර දක්වන්න කියලා තිබ්බොත් අපිට කරන්න වෙනවා මේව වැඩ ඒක කොහොමද කියන්නේ ඒත තුනෙහි ලබාගත් සරලතම ප්‍රකාශනය නෝදාර පවණක් භාවිතයෙන් නිරූපණය කරන්න. ඉහත තුනෙහිදී ලබාගත් සරලතම ප්‍රකාශනය නෝදාරය පවණක් භාවිතයෙන් සුළු කර දක්වන්න. නෝදාරය පවණක් භාවිතයෙන් සුළු කර දක්වන්න කියලා තියෙනවා. එතකොට මොකක්ද අපි කරන්නේ? මෙයාව අපිට ඕන කරනවා මහා සුළු කරලා දක්වන්න. කියලා කියන්නේ පරිපතය දීර්ඝ පරිපතයන් ගොත් ඔය විදිහට එන්නේ වඩාත් සුළු කර දක්වන්න බැරිවොත් අපිට පුළුවන් මෙන්න මේ එකම දේ නේද මෙතනින් A ගියොත් මෙතනින් එන්නේ A බා ආපහු ඒකක් වෙනවනේ මෙයාවත් අයින් කළා මෙයාවත් අයින් කළා මේ කනෙක්ෂන් එක එළියම මෙතනට ගන්න පුළුවන් එතකොට කොහොමද එන්නේ පරිපතය එතකොට පරිපතය මෙන්න මේ ආකාරයට ඉතින්නවා නෙමෙයි මොනෝ පරිපතයක් තමයි එතකොට අපිට සරලතම ආකාරයෙන් ලැබෙන්නේ මෙයාගේ පරිපතයක් මොකද සරලතම ආකාරයේදී ලැබෙන්නේ හරි බලමු ඉන්නේ ප්‍රශ්න ගන්න කියලා පාදයක් වෙන NAND gate භාවිතයෙන් සාධන ලද SR ලැච් එකක් පෙන්වයි. මේකෙදි කියන්නේ මේ SR ලැච් එකේ S1යි R බිඳුව වීමේදී Q සහ Q භාවිත ප්‍රතිදාන කියන්නේ කුමක් වේද කියලා. හරි. එනවා බලමු කොහොමද වෙන්නේ කියලා. අපිට NAND එකක් පාවිච්චි කරන තමයි ඉඳලා තියෙන්නේ සහ ලැච් එක. NAND එකක් පාවිච්චි කරන මේ SR ලැච් එක ඉඳලා තියෙන්නේ.
ඉන්නවා SQ R ඉන්නවා SQ R ඉන්නවා මෙතන S මෙතන Q මෙතන R මෙතන Q bar කොහොමද මේ ඉන්නේ මෙයාගේ අගයන් දීලා තියෙනවා මෙයාගේ අගයන් දීලා තියෙනවා S1යි R බිඳුවේදී S සමානයි 1යි R සමානයි බිඳුවේදී කොහොමද වෙන්නේ කියලා කියන්නේ සමාන 1යි R සමානයි බිඳුවේදී දෙවෙනි කරනවා කියන්නේ හරි මොකද වෙන්නේ කියලා මේකට වාරේ ඕන වෙනවා NAND gate එකේ truth table එක NAND gate එකේ truth table එක වාරේ ඕන වෙනවා ඒ කොහොමද ඉන්නවා B ඉන්නවා A dot B ගේ බාර මොකක්ද truth table එක වාරේ ඕන එකයි කවුරු හරි එක්කෙනෙක් එකක් වුණා. මෙතන කවුරු එක්කෙනෙක් එකක් වුණා ඔයාලට ආන්සර් කියන්න පුළුවන්. මේ මෙතන එක්කෙනෙක් එකක් විතර දාලා ආන්සර් පුළුවන්. මෙතන එක්කෙනෙක් එකක් විතර දාලා ඉතින් ආන්සර් එකක් නැහැ. ඒ කියන්නේ ඔයාලට මුලින් මෙයාගේ ආන්සර් කියන්න බෑ. ඔයාලට ඕනෑම වෙනවා. බිඳුවගේ ඔප්ෂන් එක. බිඳුවගේ ඔප්ෂන් එකට ගියොත් එක්කෙනෙක් හරි බිඳුව නම් මෙතන එක්කෙනෙක් හරි බිඳුවයි මෙතන එක්කෙනෙක් හරි බිඳුවයි මෙතන එක්කෙනෙක් හරි බිඳුවයි ආන්සර් ඒ කියන්නේ මෙයා බිඳුවක් දුන්නා R බිඳුවක් දුන්නා NAND එක හරහා මෙතන Q bar එකක් වෙනවා මෙන්න මේ Q bar ගේ අගය තමයි මෙතන දෙන්නේ අන්න දැන් අපිට S ටාගයක් කියන්න පුළුවන් S එකයි R එකයි එකයි එක අවස්ථාවකදී ආංශික බිඳුව මෙතන බිඳුව මේ බිඳුව තමයි මෙතන දෙන්නේ බිඳුවයි එකයි ඒක මෙතන දෙනවා. එකයි බිඳුව. මේක ඇතුලේ කොච්චර කරකැවුනොත් මේ අගේ කිසිම තැනක වෙනසක් වෙන්නේ නැහැ. ඔයාලට මේ වගේ SR ලෙච් දුන්නොත් SR ලෙච් කියන්නේ NAND එක පාවිච්චි කරලා සහ NOR එක පාවිච්චි කරලා ඉඳලා SR ලෙච් කියන්නේ ඔයාලට මේ NAND එකේ truth table එකක් OR එකේ truth table එකක් තියෙනවා. මේ අගයන් දාගන්න ලේසි. අර මේ අපි කොහෙද දාගත්තා වගේ නෑ දාගන්න. මේක දැන් කොච්චර මේ අගයන් ටික කරකැවුනොත් මේකගේ කිසි වෙලාවක මේ SQ ආගයගේ QG භාගයේ වෙනස් වෙන්නේ නැහැ. එතකොට අපිට එනවා Q සමානයි බිඳුවයි Q bar සමානයි 1යි. Q සමානයි බිඳුවයි Q bar සමානයි 1යි කියලා ආන්සර් එක අපිට එනවා. හරි ඔයාලට මේක ඕන නම් මම මේක විස්තර කරනවා වීඩියෝ එකක් පොඩි වීඩියෝ මේ SR ලැච් කොහොමද වැඩ කරන්නේ කියන පොඩි වීඩියෝ එකක් අතට මම දානවා ඒක රෙකෝඩ් කරගෙන මේ බලන්න තාම ඉන්න දිනවා මේ SR ලැච් එක ගැන හරි ඊළඟ ප්‍රශ්න S සමානයි බිඳුවයි R සමානයි 1 වීමේදී Q හා Q bar අගයන් සටහන් කරන්නේ S සමානයි බිඳුවයි R සමානයි 1යි S සමානයි බිඳුවයි R සමානයි 1 අවස්ථාවක මේක මොකද ලියාගමු S සමානයි බිඳුවයි R සමානයි 1යි මේ තියෙන්නේ S සමානයි 1යි R සමානයි බිඳුවයි මෙයාගේම කන පිටනේ මේ තියෙන්නේ මෙයාගේම කන පිටනේ මේ ගහන්නේ කලින් S බිඳුවයි R S එකයි R බිඳුවයි දැන් R එකයි S බිඳුවයි එතකොට මොකක්ද වෙන්නේ Q bar තියෙන්නේ කොහෙන්ද Q bar තියෙන්නේ R ගාව Q තියෙන්නේ S ගාව මේ දෙන්න උඩට මාරු කරමු බැටරි සප්ලයි මෙයා එකයි මෙයා බිඳුව ඒ අවස්ථාවේ ඊළඟ එකේ මොකද තියෙන්නේ S සමානයි බිඳුවයි R සමානයි බිඳුවයි යන අගයන් නැති විට ප්‍රතිගාමනය කුමක් වේද ඉන්න පොඩි වැඩක් තියෙනවා කරන්න හරි ඉන්න පොඩි වැඩක් තියෙනවා මෙතන අගයන් එක මොකක්ද
හරි මෙතන S R S සමානයි බිඳුවයි R සමානයි බිඳුවයි Q කීයද කියලා අහනවා Q බා කීයද කියලා අහනවා මේ සම්පූර්ණම NAND එකක් පාවිච්චි කරලා අද SR ලැච් එක තීරි පාඩ එක දැන් විස්තර කරගෙන යන සම්පූර්ණ මේ ප්‍රශ්න හරි S සමානයි බිඳුව R සමානයි බිඳුව මෙයා බිඳුවක් වෙන්නේ එක්කෙනෙක් හරි බිඳුව නම් ආංශික මොකක්ද වෙන්නේ එක්කෙනෙක් හරි බිඳුව නම් ආංශික එකක් වඩපත් වෙනවනේ එක්කෙනෙක් හරි බිඳුව නම් ආංශික එකයි එක්කෙනෙක් හරි බිඳුව නම් ආංශික එකයි මෙයා බිඳුව වෙච්ච ගමන් මෙයාගේ ආංශික තමයි එකයි කියන දාන්න ඕනේ එකයි මෙතනට එකක් ගන්න එකයි බිඳුවයි එකයි ආයෙ මෙතනට එකක් ගන්න බිඳුවයි එකයි එතකොට මොකද්ද වෙන්නේ මෙතන ආංශික එකයි මෙතන ආංශික එකයි කවදා හරි වෙන්න පුළුවන්ද මෙහෙම එකක් q සමානයි q bar මෙහෙම එකක් වෙන්න පුළුවන්ද මෙහෙම එකක් ජීවිතේවත් වෙන්න බෑ මෙහෙම ආංශික අපිට තියෙන්න බෑ මෙහෙම ආංශිකයක් අපිට තියෙන්න බෑ කිසිම වෙලාවක මේ වගේ ආංශයක් අපිට කවදාවත් තියෙන්න බෑ මේක ඉන්වැලිඩ් ආංශික එහෙම එකක් තියෙන්න බෑ මෙහෙම ආංශයක් අවදින්න බෑ පැවතිය නොවෙන්න පැවතිය පැවතිය නොවෙන්න එහෙම ආංශයක් පවතින්න බෑ S එකයි R එකයි S එකයි R එකයි අවස්ථාවේ S එකයි R එකයි අවස්ථාවේදී මොකද්ද වෙන්නේ කියලා අහනවා S එකයි R එකයි අවස්ථාවේදී ඔයාලට මතක තියාගන්න ඕනේ මෙන්න මේ NAND එකක් පාවිච්චි කරලා NAND එකක් පාවිච්චි කරලා හදන SR ලැච් එක NAND එකක් පාවිච්චි කරලා හදන SR ලැච් එක බිඳුව කියන්නේ ඉන්වැලිඩ් බිඳුව කියන්නේ ඉන්වැලිඩ් එක කියලා කියන්නේ මෙමරි මතක අවස්ථාවක් එතකොට ඔයාලා නොයින්ලි හදන ලැච් එකක් ගන්නවා නොයින්ලි හදන ලැච් එකක් ගන්නවා ඔයාලට අර විදිහටම ට්‍රූත් ටේබල් එක ඕන වෙනවා ලෝගේට් එකේ 1,1 ඉන්වැලිඩ් බිඳුව මෙමරි මෙමරි අවස්ථාවක් ඔයාලට මතක තියාගන්න ඉන්නේ මෙන්න මේ පාර්ට්ස් දෙක මේ පාර්ට්ස් දෙක මතක තියාගන්න වෙනවා SR මැච් වෙන ප්‍රශ්න වලට උත්තර දෙද්දී අනිවාර්යයෙන්ම මේ පාර්ට්ස් මතක තියාගන්න යුතුයි හරි හරි අපිට මේ ප්‍රශ්න ඉවරලා තියෙනවා අපි කතා කරමු ඊළඟට මම කිව්වා වගේ කොහොමද අපි අර මෙතන කතා කරේ නෝ එකක් පාවිච්චි කරලා හදන විදියනේ නෝ එකක් පාවිච්චි කරලා හදන විදිය අපි බලමු කොහොමද NAND එකක් පාවිච්චි කරලා වැඩේ කරන්නේ NAND එකක් පාවිච්චි කරලා මොට් එකක් හදන විදිය NAND එකක් පාවිච්චි කරලා මොට් එකක් හදන කලින් කියනවා NAND එකේ හැටි මොකක්ද NAND එක වෙන්නේ මෙයා හදන මොට් එකක් හදනකොට කියන්නේ මෙන්න මේ වැඩේ කරනවා ඒ කියන කෙනෙක් කියනවා නම් ඒකෙන්දි මෙතන ඒ සම්පූර්ණ භායක ඒ සම්පූර්ණ භායක කියන්නේ A bar ධන A bar විභෝග දෙන්නේ අනිත් A bar එකට මෙයා දීර්ඝ කළා දෙනවා මෙතන කළා දෙන්නේ
AND gate එකක් තියෙනවා AND gate එකක් තියෙනවා මෙතනින් එන ගෙනාව මොකද ඒකට දානවා ඒක ඒකේ සම්පූර්ණ භාගයක් කරලා දෙන්නේ මෙයා සම්පූර්ණයි ඒ පාට මෙන්න මේ පාට එක හයිට් කරලා ඉක්වල් දාලා ඉඳලා තියෙන්නේ එතකොට ඔයාලට කිව්වොත් NAND එකක් පාවිච්චි කරලා නොට් එකක් අඳින්න කියලා මෙන්න මේවා තමයි එයාගේ සංකේතය මෙන්න මේවා තමයි NAND එකක් පාවිච්චි කරලා අඳින නොට් එකේ සංකේතය NAND එකක් පාවිච්චි කරලා අඳින නොට් එකේ සංකේතය ඕක මේ කියන්නේ NAND එක කියන්නේ NAND use කරලා අඳින නොට් එක NAND use කරලා අඳින නොට් එක තමයි ඔන්න ඔය තියෙන්නේ ඊළඟට ඔයාලා දිනවා NAND use කරලා AND එකක් හදන්න NAND එකකින් AND එකක් හදන්නයි ඕනේ NAND එකකින් AND එකක් ඒ කියන්නේ NAND එකක් use කරලා AND එකක් හදන්න ඕනේ NAND එකක් use කරලා AND එකක් හදන්න ඕනේ NAND එකක් කියන්නේ මෙන්න NAND එක මෙයාව පාවිච්චි කරලා අපිට මෙයාව පාවිච්චි කරලා අපිට හදන්න ඕනේ මෙයාව මේ බෝල් ගලවන්න ඕනේ ඔබ මෙහෙම වැඩක් කරන්න හරියට මෙයාව මේකකින් ලැබුණා කරන්නේ ඒකකින් ඒනවා කියනවා ඒකම ඊගේ භාගයක් වෙනවා මෙතනින් ඒක ඊගේ භාගෙ භාගයට ආදානට බාටමාවක් වෙන්නේ ඒක ඊගේ වැඩි කරන හරියට මෙතන ඔය වැඩේ කරන්න හරිනේ හැබැයි අපිට තහනම් කරලා ඉන්නේ මෙන්න මෙයාව තහනම් කරලා ඉන්නේ අපිට පාවිච්චි කරන්න පුළුවන් NAND එකක් විතරයි NAND එකක් විතරයි පාවිච්චි කරන්න පුළුවන් ඒකට අපිට මොකද්ද වෙන්නේ අපිට සම්පූර්ණ මෙන්න මේ NAND එක විතර පාවිච්චි කරන්න මේකෙන් වෙන්නේ මෙන්න වැඩක් මෙන්න මේ NAND එක අපේ ගාව තියෙනවා මේ NAND එක ඉස්සරහට NAND එකකින් මහරු මේ NAND එක ඉස්සරහට NAND එකකින් මහරු නොට් එකක් දාලා මොකද කරන්නේ NAND එක ඉස්සරහට NAND එකකින් මහරු ඒ මෙතන B මෙතන A.B ගේ බා මෙතන එනවා A.B ගේ බා වාරය A.B ගේ බාගේ බා A.B ගේ බාගේ බා මෙන්න සුන්දර A.B ගේ බා ධන A.B ගේ බාගේ බා ඉන්දිරේනවා ඩිමෝ කරනවා එතකොට මෙතන A.B ධන A.B මේකම සමානයි A.B ට මාගේ නියම x ධන x සමාන x වගේ එක දාන්න සමානයි කවවි නාමයෙන් අපිට ලැබෙනවා අපි ඔක ටේබල් එකට දාමු A ඉන්නවා B ඉන්නවා A.B ඉන්නවා A.B ගේ බා එක ඉන්නවා A.B ගේ බා වාරය A.B ගේ බාගේ බා මෙයා ඉන්නවා හරි බලමු අපි ආන්සර් කොහොමද කියලා बिंदु एक बिंदु एक बिंदु मेरे नेगेटिव बिंदु इकाई अनिपेत इकाई बिंदु एक गुण वेला अनिपेत इकाई කණපිට ගැහුවම බිඳුවයි 1 කණපිට ගැහුවම බිඳුවයි 1 කණපිට ගැහුවම බිඳුවයි බිඳුවයි කණපිට ගැහුවම 1යි එතකොට පේනවද මෙන්න මේ ආන්සර් එක මේ ආන්සර් එක 1යි එතකොට කොතනද හරි වාරණි කිව්වොත් NAND එකක් පාවිච්චි කරලා NAND එකක් හදන්න කියලා මෙන්න පරිපථ NAND එකක් පාවිච්චි කරලා NAND එකක් හදන්න මෙන්න පරිපථ සටහන ඒ පරිපථ සටහන ඇත්තයි කියලා ඔප්පු කරපුවා
ෆුඩ් ටේබල් එක සහ මූලිකාර වීඩියෝ කන්ටෙන්ට් පාවිච්චි කරනවා පොපුලර් ගෲප් එක තමයි ඔන්න ඔය තියෙන්නේ. හරි ඊළඟට කියනවා නෑන්ඩ් එක පාවිච්චි කරලා හදන්න ඕ එකක් නෑන්ඩ් එක පාවිච්චි කරලා හදන්න ඕ එකක් ඒක කොහොමද කරන්නේ කියන්නේ මෙන්න මෙයා පාවිච්චි කරලා අපි හදන්න ඕනේ මෙන්න මෙයාව හදන්න ඕනේ බිඳුවක් නෑ මෙයාව හදන්න ඕනේ මේකදී අපි කරන්නේ අර කලින් වගේමයි මෙයාගේදී අපි කරන්නේ කලින් එකේදී අපි ඇන්ඩ් එකට කරපු වැඩේ මෙයාට අපි කරනවා වැඩක් මෙන්න මෙයාව අපි යවනවා අනිත් සිංහල ඉංග්‍රීසි පිළිවෙල ඊට පස්සේ මෙයාව මේකෙන් අපිට පුළුවන් හදන්න ඕගේට් එකක් ඕගේට් එකක් හදන්න පුළුවන් මෙන්න මේ වැඩේ ඕගේට් එකක් හදන්න පුළුවන් මේ වැඩේ ඔක හරියට හදන්න මෙන්න මේ වගේ වැඩ කරන්න තියෙනවා නෝට් එකක් තියෙනවා තව නෝට් එකක් තියෙනවා මෙයාව එන ඉන්පුට් දෙක අපි දාලා දුන්නා and එකෙන් මෙතනින් A එනවා මෙතනින් B එනවා මෙතනින් A bar මෙතනින් B bar මෙතනින් A bar B bar මෙතනින් සම්පූර්ණ බායක මෙතනින් A bar B bar ගන්න B bar ගේ bar මොකද කරන්නේ A ගන්න B bar වල පාස් අපිට මෙන්න මෙයාලව පාවිච්චි කරන අයිඩියක් නැති නිසා අපිට A වල ගන්න වෙනවා මෙන්න මෙයාගේ නෝට් එක ඒක රිප්ලේස් කරාම මෙන්න මේක අපිට ලැබෙනවා මේක නම් ලැබුණා කියන්නේ මෙතනින් මෙතනින් A bar not B bar ගේ සම්පූර්ණ බාහිර අර සුදු වීම A bar B bar ගේ සම්පූර්ණ බාහිර මොගෙන් මම A bar and B bar ප්‍රමාණය A B මම ඔයාලට මේ විජය ගණිත සම්බන්ධ ඩොකියුමන්ටේෂන් එකක් මේ වීඩියෝ එකට අරගෙන දාන්න ඔයාලට මේක පාවිච්චි කරලා ඒක ඉගෙන ගන්න රෝබෝට් එකකට ගන්න කොහොමද නැතිද ටේබල් එකටම ඒකට ඔයාලට පුළුවන් ඒකත් රිෆර් කරලා මේ වෙලාවේ මේ වැඩේ ඉගෙන ගන්න. අවුරුදු කෝඩ් එකේ ලියලා හදන්නේ. ඔයාලා මගේ රෝබෝට් එකේ PDF එකක් හදලා දෙන්න. ඔයාලා දැන් මේ දවස් ටිකේ ප්‍රශ්න කරද්දී ඒක පාවිච්චි කරලා කරනකොට මතක තියාගන්න ප්ලීස්. ඔයාලා මේක මතක තියාගන්න. මේක ඒනාර වුණා ගන්න පුළුවන් වැඩේ. මේක ගන්න මතක තියාගන්න. මේ දේ තමයි වෙන්නේ කියලා. මේක අර මේ කියන්නේ ඉමීඩියට් IT හරියට දැක්කොත් එහෙම දුවනවා මේ දේවල් එක්ක. මේ අර මොනවාද කිලිදී මේක ඇතුලේ තියෙන දේවල් එක්ක මේ සමාර්ථකාර මේ මාර්ගයේ ඔය බිටු අනුසාරයෙන් මෙහෙම කියලා අහලා දිනේ බිට්වයිස් කොහොමද XOR ගේට් එක යාවලියදී ඇප්ලයිඩ් ස්ක්‍රිප්ට් එකේදී වගේ සබ්ජෙක්ට් එකක් ඇතුලේ සෑහෙන විදිහකට කරනවා. එනවා එන්ක්‍රිප්ෂන් ඩික්‍රිප්ෂන් වලස ප්‍රයිමරි කී පබ්ලික් කී හදන්නේ. මේ තියෙන දේවල් තමයි පාවිච්චි කරගෙන ඉන්නේ. මේ බේස්මන්ට් එක. මේ බේසික් එක. හරියට නම් ගියක් අද වැඩි දාලා දානවා. ඒක තියෙන දේවල් මේකයි ගත්තොත් මේක ආසයි පොළොයි වගේ. මේ අරුම සරල දේවල් තියෙනවා. ලොජික් එක උඩ ගන්න. ලොජික් එක උඩ ගත්තොත් මේ වැඩේ කරන්න පුළුවන්. මෙන්ටල් සිකුපෙන දුන්න නෙවෙයි. එක බිඳුව ඇතුලේ. ඒ XOR ගේ ඊට පස්සේ විකෝණසාරද මේ මොනවද නිබ්බාඩම ඉගෙන ගන්න. ඔන්න ඒ දේවල් ඉගෙන ගන්න කොහෙන් තියෙන ගිරි ටික තමයි මේ හැමතැනම තියෙන්නේ හැමතැනම තරකෙවිලා. ඉතින් යාළුවනේ මේක හරියටම වැඩේ කරන්නයි තියෙන්නේ. මේ ටික මතක තියාගන්න ඒවා මේ සාමාන්‍ය සරල පන්තියකින් වලට මේ නෙවෙයි. ඒකතර ඒ වැඩි වේගයකින් ඔයාලට මේ අකුණු ටික එකතු කරගන්න කරන උදව්වක් මේ පේපර් එක සාකච්ඡා කරලා දෙනවා. ඒකට ඊට අමතරව ඔයාලට ඔක්කොම නෝට් ටිකේ ඉංග්‍රීසියෙන් කියනවා පීස් දාගෙන ඔයාලට කවුන්ට් කරගන්න ඕනේ. ඒකට මේ වැඩ ටික පිළිවෙලක් කරන්න ඕනේ ඔයාලා. ඒ ඉන්නවනම් කියලා තමයි ඒකේ ඉන්නවනම් සිද්ධ වටම කරගන්න වීඩියෝ එකක මේක දාන සිද්ධ කෙනෙක් ඒක තේල්නවා ඉතින් ළමෙක්
100 කට 100 කට විතර වැඩි විශාලකයක් ගන්න මේ වැඩි අවසාන මොකද කරන්නේ මේ වැඩි ඔයාලට බලන්න තමන්ගේ දැනුම වැඩි කරගන්න පුළුවන් මේක හතරත් එහෙමයි හෙටත් එහෙමයි ඊට පස්සේ දවසකට මෙහෙමයි වෙනසක් නැහැ මේ පේපර් සාකච්ඡා කරනකොට තව අවුරුදු දෙකක් තුනක් ගිහින් කළොත් මේක ඉස්තෝලක් නැහැ මේ අවුරුදු 5ක් ගිහින් මේ විදිහට බලනකොට කිසිම ප්‍රශ්නයක් නැහැ මේ වැඩි කරගෙන යන්න පුළුවන් මේ තියෙන පාස්පෙක්ට් එකක් ඉතින් පිළිවෙලට පැහැදිලිව අපි කරපු වීඩියෝ එක අපි වීඩියෝස් එකක් විදියට අප්ලෝඩ් කරන්න යනවා මොකද මේ දවස් ටිකේ මේ වැඩ ටික වෙන ගමන් දීලා හරි ඒතර ඔයාලා මේ තමයි ඕගේට් එක හදන්නේ අපි ෂෝට් නෝට් එකක් හදලා බලමු මේක කොහොමද වෙන්නේ කියලා අර ෂෝට් නෝට් එකක් හදලා අපි වෙලෙකට දාලා රිලීස් වෙනවා ඔය වෙලෙකට දාගත්තා මේ පැත්තට කියනවා නෝ එක මේ පැත්තට කියනවා නෑන්ඩ් එක නෝ එක සහ නෑන්ඩ් එක පැත්තට කියනවා ඒකට මුලින්ම අපි යන්නේ මොඩ් එක දෙන්නම මොඩ් එක වෙන්නේ yang kedua ini poli pondal kayak di domain nanti kan poli itu bagaimana ini nanti yang ini lima poin itu main නොයක පාවිච්චි කළා මොඩ් ගේට් එක හදන්නේ අපි බලමු මෙයාගේ නොට් එක කොහොමද දෙන්නේ කියලා මෙයාගේ නොට් එක හැදෙනවා ඒ වගේමයි මෙතනින් ඒ මෙතනින් ඒ මාර්කින් තමයි එළියට එන්නේ මේකට අදාළ සුළු කිරීම් ටික ඔයාලට ලියා ගන්න පුළුවන් මොකද මේ සුළු කිරීම් ටික අපි අර මේ වීඩියෝ එකේ දෙනවා ඒ දාන්න පොඩක් නවත්තලා මේ සුළු කිරීම් ටික ලියන්න ඔයාලට කලින් ෆයිල් කරන්න එකපාරක් ඉතින් ඒලාවන්න පාවිච්චි කරන්න හරි ඊළඟට අපි අයියෝ ඕගේ එක මෙයාගේ ඕ එක කොහොමද හදන්නේ මෙයාගේ ඕ එක හැදෙන්නේ මෙයාට මෙන්න නෝ එකෙන් ඕ එක හදන්නේ අපි හැමතිස්සෙම ඕ එකේ ඉන්න කෙනාව ආයෙ නොට් එකකින් යවන්න ඕනේ ආයෙ නොට් එකකින් යවන්න කියන්නේ ඕගේ ටැබ් තිබෙනවා මෙයා ඕගේ මෙයා ඕගේ එකෙන් හදන්නේ लोगे के बाद तेरे ना लोगे के बाद तेरे ए दाना नी बा मुतलिंगे में ए दाना नी बा ये दाना बा तो क्या है मुतलिंगे में ये दाना नी के ये दाना नी के तरीके इनने आगे मैं आगे बात कर रहा हूँ मैं आगे yang berada yang berpenting A berpenting B berpenting A bar berpenting B bar berpenting ini B berpenting ini adalah bikin ini suruh kirim di kepala hari kepala suruh kirim di kepala orang dia nak try kalau balan ini dia mungkin malah try kepala ini kok kayak gitu memang itu pasti ente ke
B bar මෙතනින් A bar මෙතනින් A dot B කෙනෙක් තමයි මෙතනින් එන්නේ ඊළඟට මෙයාගේ බලමු කොහොමද එන්නේ කියලා මෙයාගේ මේ විදිහට ඒකට අදාළව ආන්සර් එක අපිට ෂෝට් නෝට් එකක් විදිහට හදා ගන්න පුළුවන්. මම ඔයාලට වීඩියෝ එඩිට් එකට අදාළ ෂෝට් නෝට් එක දාන්න එකක් මේකට මේ වීඩියෝ එකට යටින් දාන්න. අතට ඔයාලට ඒක අතට ඉස්සරහ ගන්න පුළුවන්. මේ පරිපූර්ණ සතහන් විදි පාවිච්චි කරනවා. ඔයාලට හදන්න වෙන්නේ අවසානයේ මොනවද? පරිපූර්ණ හදන ක්‍රමය කියලා. හරි. මේ ප්‍රශ්නයට ඉවරයි. මේ ප්‍රශ්න ඉවරයි. අපි නෙට් ප්‍රශ්නය කරා ලොජික් ගේට් ප්‍රශ්නය කරා ඊළඟට අපි මෙන්න මේ ER ප්‍රශ්නය සහ ඊළඟ වීඩියෝ විදිහට ER සහ ඊළඟ වීඩියෝ අපි ER සඳහන් කියලා දෙනවා. ඒ කියන්නේ database පාඩම කියලා දෙනවා. ඊට පස්සේ අපි database පාඩම SQL normalization එකක් මොනවද මේක කියලා දෙනවා. ඊට පස්සේ මේක structure එකේ දැක්ක OS ප්‍රශ්නයක් තියෙනවා. එදිනේ structure එකේ OS ප්‍රශ්නේ අපේ ප්‍රශ්නේ OS ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්නය OS ප්‍රශ්නය page ගණන් කොහොමද හදන්නේ page part එක සහ theory part එක page part එක සහ theory part එක ලවා කරලා දෙනවා අපි මේ ඇතුලේදී ඊට පස්සේ විස්තර කරලා මේ Python වල ini part එක කියන්නේ તો Python part එක කියන්නේ ඊළඟ වීඩියෝ එකේ Python වල for flow chart cover කරලා දෙනවා ඊළඟ වීඩියෝස් එක විභාග කරගෙන මේ ටික cover කරනවා කම්ප්ලීට් කරගන්න ඊට අමතරව අපි කතා කරමු මේ DFT සටහන මෙන්න මේ අටවෙනි ප්‍රශ්නය විදිහට අටවෙනි ප්‍රශ්නේ විදිහට DFT නිර්මාණ මෙන්න මේ DFT නිර්මාණ ටික ඊට අදාළ theory ටික DFT සහ theory සහ theory මේ සෙට් එකම කවර් කරලා වීඩියෝ සෙට් එකක් දාන්න මේ පේපර් එක දෙන්න සාකච්ඡා කරලා මේකෙන් ඔයාලා හිතන්න එපා මේ සම්පූර්ණ පාඩම කරනවා කියලා පොඩක් පාස් වෙවි සමානක් දැන් සමානක් වගේ ඒක ස්කිප් කරලා යනවා ඔක්කොම ඩිවෝලා ගන්නවා කියන ඉඳාගෙන මේ කරන්නේ අපි පේපර් එකක් සාකච්ඡා කරනවා මේ දෙන්නේ 2025 මේ තියෙන්නේ 2025 ඔක්තෝබර් මාසයේදී 2025 ඔක්තෝබර් මාසයේදී දකුණු පළාතේ 2025 ඔක්තෝබර්
Oktober. Oktober pada tiba dah pun තුන්වන වාර පරීක්ෂණය පේපර් එක අපු බලාගෙන ඉන්නේ තියෙන්නේ මේක ගොඩක් කීරි වලට බර පේපර් එකක්. කීරි පාර්ට් එක ගොඩක්ම හයිලයිට් කරලා තිබ්බා මේකේ. වටේම දින දේවල් මේ පේපරේ සාකච්ඡා කරලා ගොඩක් කරුණු ඉදිරි කරගන්න පුළුවන් දෙයක් හදලා තියෙන්නේ. අපිට කියන මේක මේ කියලා. හැබැයි ටිකක් අර මේක ඇතුළේ ඉන්න තියෙන තියරි ටිකේ ඔයාලට සෑහෙන්න වැඩක් කරගන්න පුළුවන්. මේකේ පළවෙනි වීඩියෝ එක දාලා තියෙනවා. පළවෙනි වීඩියෝ එක දාලා තියෙන එක පල්ලෙහාවල් ගිහින් ඩවුන්ලෝඩ් පේපර් එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක. මම මේ වීඩියෝ එකට පේපර් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක දාන්නම්. ඊට අමතරව ලොජික් ගේට් වල ඊට අමතරව මේ ලොජික් ගේට් පාඩමේ BGS කියන්නේ මේ බූලියානු බීජගණිතයේ නීති. බූලියානු බීජගණිතයේ නීති. බූලියානු බීජගණිත නීති නෝට් එක. නෝට් එක PDF එකක් දෙන්නම්. PDF එකක් දෙන්නම්. මේකට යටින් ඔයාලා ඒක ප්‍රිෆර් කරන්න මම අර ගින් ටිකක් බලන්න මම ටැග් කරලා ඉන්නේ කරන්න මම try කරමු මේ පේපර් එක. ඊට අමතරව මම ලින්ක් එකක් විදිහට ඔයම් බලන්න පේපරේ දාලා කියන්නම්. ඊට අමතරව තවත් පළාත් පේපර්ස් ටිකක් දාලා දෙන්න මම අපි බලමු මේ පේපරේ පුරතර ඉවර වෙන සාකච්ඡා කරන්න තියෙන ටයිම් එකකදී. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මේ වැඩ ටික ඔයාලා පිළිගන්න එක දාලා කරගන්න කොහොමද වෙන්නේ කියලා. මේකේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එතකොට අපි ඔයාලට යටින් කමෙන්ට් එකක් දාන්න පුළුවන් වීඩියෝ එකට දාලා තියෙන වීඩියෝ එක. එතකොට ඔයාලට මට ඒ වෙන වීඩියෝ ඉක්මනට කරලා දෙන්නම් කරලා දෙන්න පුළුවන්. හරි. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක හම්බෙමු.